ජේසු පිහිටයි ඔබ සියලු දෙනාවම මේ වීඩියෝ එකනොත් ඉතාමත් සාදරෙන් ආදරෙන් පිළිගන්නවා. අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ පර්ගමොන් සභාව තිබුණ කාලයටයි. ඒ කියන්නේ එලිදරව් පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තියේ සිට 17 වෙනි වගන්තිය දක්වා තිබෙන කාලයටයි. මේ පර්ගමොන් සභාවට යේසුස් වහන්සේ දුන්නා වූ පණිවිඩය අපි කියවලා බලනකොට අපට පේන්න ගන්නවා මේ සභාව ඒ කාලේ දැඩි පීඩාවකට එම නැත්නම් දැඩි පීඩනයකට පත් වෙලා තිබුණ සභාවක්. මේ කිතුණු සෙනඟ ගොඩාක් පීඩනයක් යටතේ තමයි ඒ කාලේ ජීවත් වුණේ. ඒ එක්කම මේ පර්ගමොන් නගරය ගොඩාක් රෝම ලෝකයේ සෑහෙන ප්‍රසිද්ධ නගරයක්. ඒ වගේම ඇස්වලට ගොඩාක් ප්‍රියමනාප නගරයක්. පාපය අතින්ද ඒ වගේම ගෘහ නිර්මාණ ශිල්පය අතින්ද මේ නගරය ඇස්වලට ඇත්තටම කාවදින ස්ථානයක්. එතකොට අපිට කතා කරන්නට පුළුවන්. මෙතන සංස්කෘතියක් ගොඩනැගිලා තිබුණා. මේ සංස්කෘතිය වටා මිත්‍යා දෘෂ්ටික නොයෙක් ආකාරයේ අන් දෙවි දේවතාවන් වන්දනා කරන මධ්‍යස්ථානය බවට පත්වෙලා තිබුණා. එතකොට මේ මුල් කිතුණුවන්ට මෙවැනි ස්ථානයක ජීවත්වීම මොනතරම් අපහසු වෙන්නට ඇද්ද? ඔවුන් යේසුස් වහන්සේට ලැබිව සිටින්නට ඕනේ. ඒ වගේම සමාජය තුළ ජීවත් වෙන්නට ඕනේ. අපි මේ කතා කරන හැම සභාවක් තුළම මේ සංකල්පය අපට දකින්නට පුළුවන් වෙනවා. ඔබට වම් පස්සෙන් පැනුණ ගොඩනැගිල්ල එයට අපි ඉංග්‍රීසි වලින් කියනවා the red basilica කියලා. එහෙමත් නැත්නම් the red hall කියලාත් කියනවා. සිංහලෙන් අපිට කියන්න පුළුවන් රතු බැසිලිකාව එහෙම නැත්නම් රතු ශාලාව කියලා. මේ ගොඩනැගිල්ල පුරාණ ග්‍රීක ලෝකයේම ඉතිරිව ඇති විශාලතම රෝම ගොඩනැගිලි වලින් එකක් ලෙස අපට ගණන් ගන්නට පුළුවන්. ඔබට පේනවා ඇති එයට ලොකු හානියක් වෙලා නැහැ. ඒ ආකෘතිය ඒ ආකාරයෙන්ම අපට දැක ගන්නට පුළුවන් වෙනවා. නමුත් අර නොයෙකුත් නටබුන් අපට පේනවා තැන් තැන්වල තිබෙන ආකාරය. අද අවාසනාවකට වගේ ඉස්ලාමීකරණය නිසා මේ රෙඩ් බැසිලිකාවත් ඉස්ලාමීය මධ්‍යස්ථානයක් බවට ඔවුන් විසින් පත් කරගෙන තියෙනවා. මේ ගොඩනැගිල්ල රෝම අධිරාජ්‍යයක් වන හේඩ්‍රියන් විසින් ක්‍රිස්තු වර්ෂ 2 වන සියවසේදී ඉජිප්තු දෙවිවරුන් සඳහා ඉදි කරන ලද්දක්. මේ ගොඩනැගිල්ල නම් ඉදි වෙන්නේ රෝම නගරයක. ඉදි කරන්නේත් රෝම අධිරාජ්‍යයක් විසින්. නමුත් ඉදි කරනු ලබන්නේ ඉජිප්තු දෙවිවරුන් වන සෙරපිස් එහෙම නැත්නම් අයිසිස් කියන දෙවිවරුන් සඳහාය. ඒක අපි මතක තියාගත යුතු කරුණක්. මේ ගොඩනැගිල්ල සාධන ලද්දේ සෙලිනස් ගඟ මුදුනේ. ඒ කියන්නේ මේ යෝධ මළුව ඉදි කරලා තිබුණේ ගඟ මුදුනට වෙන්නටයි. මේ ගඟ පහසුවෙන් ගලා යාම සඳහා රෝමවරුන් මොකද කෙරුවේ? ගඟ මාලිගාව යට ආරක්ෂිතව ගලා යන පරිදි උමම් මාර්ග දෙකක් නිර්මාණය කෙරුවා. මේ නිර්මාණය ගල් වලින් සිදුවන උමම් මාර්ග දෙකක්. මේ ගොඩනැගිල්ල ඉජිප්තු දෙවිවරුන් සඳහා සාදපු ගොඩනැගිල්ලක් නිසා එහි නොයෙක් ආකාරයෙන් කෙරුණ චාරිත්‍ර වාරිත්‍රවලට ජලය ලබා ගත්තේද මේ සෙලිනස් ගංගාවින්ම තමයි. මිත්‍යා දෘෂ්ටික දේවස්ථානයක් ලෙස ආරම්භ වුණ මේ ගොඩනැගිල්ල සියවස් ගානක් ගියාට පස්සේ අපිට පේනවා ප්‍රධාන ලෝක ආගම් 3කට සේවය කරලා තියෙනවා කියලා. 2 වෙනි සියවසේදී මේ ගොඩනැගිල්ල තුළ අපිට දකින්නට ලැබුණේ රෝම ආගමට සම්බන්ධ දේවල්. එතකොට 5 වෙනි සියවසේදී ක්‍රමක්‍රමයෙන් ක්‍රිස්තියානි දේවස්ථානයක් බවට මේ ගොඩනැගිල්ල පත් වුණා. ඒකම 14 වෙනි සියවසේදී අපිට පේනවා ඔටෝමන් වරුන් විසින් මෙය මුස්ලිම් එම නැත්නම් ඉස්ලාමීය දේවස්ථානයක් බවට පත් කෙරුවා.
මේ නගරයට පිවිසෙන ඕනම කෙනෙක්ට දකින්නට පුළුවන් වෙන තව දෙයක් තමයි මේ නගරය තුළ යම් කිසි කන්දක් පිහිටා තිබෙන බව. ඒ ස්ථානය ඇක්‍රොපොලිස් යනුවෙන් හඳුන්වනවා. මොකක්ද මේ ඇක්‍රොපොලිස් කියලා කියන්නේ? අපි දන්නවා පුරාණ ග්‍රීක නගරයක උස් බලකොටු සහිත කඳු මුදුන් ප්‍රදේශයක් හඳුන්වන්නේ ඇක්‍රොපොලිස් කියලයි. අපි දැන් මේ ගමන් කරමින් සිටින්නේ අන්න ඒ ස්ථානයට තමයි. මේ ස්ථානය දල වශයෙන් මීටර 335ක් පමණ ඉහළින් තමා පිහිටා තිබෙන්නේ. ඈත අතීතයේ වෙසුණු නායකයෝ, රජවරු, එහෙම නැත්නම් පාලකයෝ ඔවුන්ගේ ශ්‍රේෂ්ඨතම මාලිගා එහෙම නැත්නම් දේවස්ථාන ඉදි කරනු ලැබුවේ මෙන්න මේ වගේ ස්ථානවල තමයි. ඒ විතරක් නොවේ මුළු ප්‍රදේශයේම පරිපාලනය සිදුවෙන්නේ මෙන්න මේ ස්ථානයෙන්. අපි ඓතිහාසික මට්ටමින් මේ නගරය ගැන කතා කරුවොත් අපිට පේනවා මේ නගරය තමයි මේ ප්‍රොවින්ස් එකේම නැත්නම් මේ පළාතේ තිබුණ කැපිටල් සිටි එක. එහෙම නැත්නම් අගනගරය. අගනගරය විතරක් නොවේ මේ මිත්‍යා දෘෂ්ටික වන්දනාමානවල ප්‍රධාන මර්මස්ථානය ලෙසද මේ පර්ගමොන් නගරය ගන්නට පුළුවන්. මේ කරුණු නිසා මේ පර්ගමොන් නගරය සුළු ආසියාවේ එහෙම නැත්නම් ඒෂියා මයිනවල ශ්‍රේෂ්ඨතම නගරය ලෙසද හඳුන්වනු ලැබුවා. වසර 250කට වැඩි කාලයක් ආසියාවේ රෝමයේ පළාතේ නිල අගනුවර ලෙසද හැඳුන්වුනේ අන්න ඒ නිසයි. මෙය දේශපාලන මධ්‍යස්ථානයක් පමණක් නොවේ, එය ආගමික කේන්ද්‍රස්ථානයක්ද වුණා. අපි යේසුස් වහන්සේ විසින් පර්ගමොන් සභාවට ලියන ලද ලිපිය ගැන කතා කරනකොට අපි කතා කරන්නට යනවා the seat of Satan, එහෙම නැත්නම් සාතන්ගේ ආසනය ගැන. මෙම මාතෘකාව බොහෝ වෙලාවට මේ නගරේ තිබුණ සියුස්ට තනන ලද අල්තාරය සඳහා උන්වහන්සේ ආමන්ත්‍රණය කෙරුවා වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් මේ නගරය තව දෙයකට ප්‍රසිද්ධත්වයක් දැරුවා. ඒ ප්‍රසිද්ධත්වය තමයි ජීවත් වෙලා සිටින රෝම අධිරාජ්‍යයකට තනන ලද පළමු දේවස්ථානය මේ නගරෙන් පටන් ගැනීම. අපි සරල සිංහලෙන් කතා කරුවොත් එම්පරර් ඔගස්ටස්ව නම දෙන්නට ඔහු වෙනුවෙන් තනපු පළමු දේවස්ථානය තිබෙන්නේ මේ පර්ගමොන් නගරය තුළයි. ඒ කියන්නේ යම් කිසි අධිරාජ්‍යයකු එහෙම නැත්නම් එම්පරර් කෙනෙකු ජීවත් වෙලා සිටින කොටම ඔහු දෙවියන් වහන්සේගේ තත්වයට උසස් කරන්නට තනපු පළවෙනි දේවස්ථානය තිබෙන්නේ මේ පර්ගමොන් නගරේ. එහෙම නැත්නම් අපි යන ඇක්‍රොපොලිස් ස්ථානයේ. ඒ කියන්නේ යේසුස් වහන්සේ මෙය ආදේශ කරගත්තා වෙන්නට පුළුවන් මේ සාතන්ගේ සීට් එක එහෙම නැත්නම් ආසනය ගැන කතා කරනකොට එක්කෝ සූස් ගැන එහෙම නැත්නම් මේ එම්පරට තනපු දේවස්ථානය වෙන්නට පුළුවන්. අපි ඉදිරියේදී කතා කරලා බලමු මේ සාතන්ගේ ආසනය මෙතනින් වෙන ස්ථානයකට අරගෙන යනවා. ඊට පස්සේ ඇතිවුණු තත්ත්වයන් ගැන අපි කතා කරමු. පර්ගමොන් වල තවත් ප්‍රසිද්ධ ස්ථානයක් තිබුණා. මේ නගරය තුළ සුව කිරීමේ මධ්‍යස්ථානයක් තිබුණා. මේ මධ්‍යස්ථානයක් ගොඩාක් ප්‍රසිද්ධ වෙලායි තිබුණේ. එහි කටයුතු මොන ආකාරයෙන්ද වුණේ කියලා අපි පසුවට සාකච්ඡා කරමු. ඊට පෙර ඔබගෙන් පොඩි ඉල්ලීමක් කරන්නට තියෙනවා. ඔබ මේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක ඔබන්න. අපි දේව වාක්‍ය අන් අය සමග බෙදා ගමු. ඔබ දෙන දායකත්වයට ගොඩක් ස්තුතියි. comments දාන්න, ප්‍රශ්න තියෙනවා නම් අසන්න. දේව වචනය වෙනුවෙන් ඔබ දක්වන සහයෝගය ගොඩාක් අගය කරනවා. ඔබට දැන් මේ පේන්නේ ග්‍රීක සුවයේ දෙවියා. එහෙම නැත්නම් ග්‍රීක මෙඩිසින් වලට අධිපතිකම් කරන දෙවියා. ඔහු නමින් නම් ඇස්ක්ලේපියස්. මොහු ගැනත් මේ සංකේත ගැනත් අපි පසුවට කතා කරන්නට යනවා.
ඈත අතීතයේ තිබුණ ලොකුම පුස්තකාලවලින් එකක් ලෙස මේ පර්ගමොන් නගරය තුළ තිබුණ පුස්තකාලය ගණන් ගැනෙනවා. ඇත්ත වශයෙන්ම කිව්වොත් එය ලෝකයේ තිබුණ දෙවනිතම විශාල පුස්තකාලයයි. පළවෙනි එක ඇලෙක්සැන්ඩ්‍රියාවල තිබුණ පුස්තකාලය. නමුත් මේ පුස්තකාලයේ තිබුණ ස්ක්‍රෝල්ස් එම නැත්නම් ලිපි ලක්ෂ 2ක් පමණ වෙනවා කියලා විශ්වාස කරනවා. ඔබට මේ සිතියමෙන් පේනවා මේ පර්ගමොන් රාජධානිය ඒ කාලේ කොච්චර ව්‍යාප්ත වෙලා කොච්චර විශාලව තිබුණද කියලා. මේ පර්ගමොන් රාජධානිය ප්‍රසිද්ධත්වයට පත්වෙන්නේ ඇලෙක්සැන්ඩර් රජුගේ මරණයෙන් පසුවයි. මේ ඒෂියා මයිනවල ඉතිහාසය සභා 7 ගැන මම කරපු හැඳින්වීමේදී ගැඹුරින් කතා කෙරුවා. මම ඔබට කිව්වොත් මේ රාජධානිය හොරකමකින් තමයි පටන් ගන්නෙ කියලා ඔබ පිළිගන්නවාද? එහෙම පටන් ගත්තා වූ මේ රාජධානිය දෙවියන් වහන්සේට අයිති නමස්කාරය පවා වෙන් අයට දෙන්නට සාදපු මධ්‍යස්ථානයක් බවටද පත් වුණා. දැන් අපි කතාවට යමු. මහා ඇලෙක්සැන්ඩර් රජුට ජෙනරල්ස්ලා ගොඩාක් දෙනෙක් සිටියත් ඔහුට කිට්ටුවෙන්ම සිටියේ 8 දෙනෙකු පමණයි. අපි ඉංග්‍රීසි වලින් මේ කිට්ටුම කට්ටියට කියනවා ඉනර් සර්කල් කියලා. එතකොට මේ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ මරණයෙන් පසුව මේ ජෙනරල්ස්ලා අතරේ ලොකු ඝට්ටනයක්, ලොකු සටනක් ඇති වුණා. මේ ප්‍රදේශ මහා භූමි ප්‍රමාණය ඔවුන් අතරේ බෙදා ගන්න. මේ ජෙනරල්ස්ලා අතරේ ඇති වුණ ගැටුම් වසර 40කට වැඩි කාලයක් පැවතුණා. මේක මුළු අධිරාජ්‍යම කෑලි කෑලි වලට ඉරා දමන තත්වයකට පත් වුණා. ඊට පසුව මේ ජයග්‍රහණය කරපු ජෙනරල් වරුත් හිටිය 4 දෙනෙක්. මේ 4 දෙනා අතරේ තමයි මේ ලොකු රාජධානිය බෙදිලා ගියේ. මහා ඇලෙක්සැන්ඩර් රජු මරණයට පත් වෙන්නේ ක්‍රිස්තු පූර්ව 323 දී. හැබැයි ක්‍රිස්තු පූර්ව 301 දී පමණ මේ ලයිසිමකස් මේ ඒරියා එක මේ ප්‍රදේශය දිනා ගන්නවා. ඔහු ඉප්සස් බැටල් එකෙන් පස්සේ ඔහුට මේ ප්‍රදේශය අයිති වෙනවා. ඒ කියන්නේ පර්ගමොන් කලාපය ඔහු යටතට පත් වෙනවා. මේ යුද්ධ වලින් ලයිසිමකස් ලොකු ධනස්කන්ධයක් කොල්ලයක් හැටියට හම්බ කරගන්නවා. මේ වස්තුව ඔහුට සංගවන්න ස්ථානයක් අවශ්‍ය වුණා. ලයිසිමකස් තෝරගන්නේ මේ පර්ගමොන් ප්‍රදේශය තමයි ඒ වස්තුව සංගවන්න. මේ වස්තුව රිදී ටැලන්ට්ස් 9000ක් පමණ වෙන්නට ඕනේ කියලා විශ්වාසයක් තියෙනවා. අද අපි වටිනාකම ඩොලර්ස් වලින් බැලුවොත් ඩොලර් බිලියන ගණනක් වෙන්නට පුළුවන්. මේ කඳු මුදුනේ සංගවපු වස්තුව ආරක්ෂා කරන්නට ලයිසිමකස් තෝරගන්නේ ඔහුගේ විශ්වාසවන්ත අනදෙන නිලධාරියෙක් වුණ ෆිලටෙරියස් වයි. මේ ෆිලටෙරියස් මොකද කරන්නේ? මේ මුදල් සොරකම් කරනවා. ඔහු ඒ මුදල් භාවිතා කරනවා මේ සේවය කරන සොල්දාදුවන් ඒ වගේම නොයෙකුත් නිලධාරීන්ව මුදලට ගන්න. එහෙම කරලා ක්‍රිස්තු පූර්ව 282 දී ඔහු විසින් මේ ඇටලිඩ් ඩයිනස්ටි එහෙම නැත්නම් ඇටලිඩ් රාජවංශය ආරම්භ කර මේ පර්ගමොන් රාජධානිය ස්ථාපිත කරනවා. මෙලෙස වස්තුව නැති වෙන ලයිසිමකස් ක්‍රිස්තු පූර්ව 281 දී තම ජීවිතෙන් සමුගන්නවා. දැන් ඔබට පැහැදිලි ඇති ඇයි මම කිව්වේ සොරකමකින් තමයි මේ පර්ගමොන් නගරයේ ආරම්භය කියලා. මංකොල්ල කාපු වස්තුවක් සංගවනවා, ඒ වස්තුව සොරාගන්නවා, ඒ සොරාගත්ත වස්තුවෙන් ගොඩනගන රාජධානිය තමයි මේ පර්ගමොන් රාජධානිය. ඔබට පේන්නට ඕනේ අපි ටික ටික යන්නේ මේ ඉහළ කන්දටයි. මේ කඳු මුදුනට එදා මනුෂ්‍යයන්ට නම් ගොඩාක් අපහසු වෙන්නට ඇති යන්නට. නමුත් පරිසරය දෙස බලනකොට හරි සුන්දර පරිසරයක්. මේ ඇටලිඩ් රජවරුන් යටතේ පර්ගමොන් රාජධානිය දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියකට එහෙම නැත්නම් ස්වර්ණමය යුගයකට පා තැබුවා. ඔවුන් විශාල මුදලක් වේදම් කෙරුවේ දේවස්ථාන හදන්නට,
ඒ වගේම බෑවුම් සහිත රංගහලවල් හදන්නට, ඒ වගේම පුස්තකාල හදන්නටයි. පුස්තකාල කියනකොට අපිට මතක් වෙන්නට ඕනේ ලෝකයේ විශාලතම පුස්තකාලය ලෙස ඒ කාලේ තිබුණේ ඇලෙක්සැන්ඩ්‍රියා වල පුස්තකාලයයි. දෙවැනි ස්ථානය හිමි කරගෙන සිටියේ මේ පර්ගමොන් වල පුස්තකාලයයි. ක්‍රමක්‍රමයෙන් මේ පුස්තකාල දෙක අතර ලොකු තරගයක් ඇති වුණා. මේ එදිරිවාදිකම් නිසා එහි ප්‍රතිඵලයක් වුණේ ඉජිප්තුව විසින් මේ පපයිරස් කොළ විකිණීම නැවැත්තුවා. අපි දන්නවා කොළ නැතුව යම් කිසි ආකාරයක ග්‍රන්ථයක් නිර්මාණය කරන්නට බෑ. කිසිම ලිපියක් නිර්මාණය කරන්නට බෑ කොළ නැතුව. මේ ඇතිවුණ තත්ත්වය හේතු කොටගෙන පර්ගමොන් නගරයට යම් කිසි විකල්පයක් අවශ්‍යව තිබුණා. පර්ගමොන් වරුන් විසින් මොකද කෙරුවේ? සත්වහම් භාවිතයක් කෙරුවා ඔවුන්ට අවශ්‍ය ලිපි ලියන්න. ඔවුන් මේ නව නිර්මාණය පාර්ච්මන්ට් ලෙස හැඳින්වුවා. මේ වචනය කෙලිමෙන්නේ පර්ගමොන් කියන නමින්. ඇටැලිට් රාජවංශයේ අවසාන රජුවන තුන්වන ඇටලස් රජුට දරුවෝ සිටියේ නැහැ. මොහු විසින් මොකද්ද කෙරුවේ? ඔහුගේ කැමැත්තෙන්ම සිවිල් යුද්ධයක් වැළැක්වීම සඳහා මේ ධනවත් රාජධානිය ක්‍රිස්තු පූර්ව 133 දී රෝමවරුන්ට සිය කැමැත්තෙන්ම බාර දෙනවා. අපි ක්‍රිස්තු වර්ෂ පළවෙනි සහ දෙවැනි සියවස් ගැන කතා කරනකොට මේ පර්ගමොන් නගරය කියන්නේ ජනගහනය අතින් ලක්ෂ 2ක් පමණ ඉක්මවා වූ කාර්ය බහුල රෝම අගනගරයක්. මෙන්න මේ කාලවලදී තමයි අපි ඉස්සල්ලාම දැකපු අර රෙඩ් බැසිලිකායක හැදින්න ගන්නේ. ඊට අමතරව පර්ගමොන්හි ගේලන් කිව්වම පුරාණ රෝම අධිරාජ්‍යයේ වඩාත්ම ප්‍රසිද්ධ වෛද්‍යවරයා. ඔහු වෛද්‍ය ලේඛකයෙකු ලෙසද ප්‍රසිද්ධත්වයක් ඉස්ලුවා. ක්‍රිස්තු වර්ෂ 129 දී ඉපදුන ගේලන් ක්‍රිස්තු වර්ෂ 216 දී ජීවිතෙන් සමුගන්නවා. ග්ලැඩියේටර්වරුන්ට සාත්තු කරමින් පටන්ගත් ඔහුගේ වෛද්‍ය සේවාව අධිරාජ්‍යයන්ට ප්‍රතිකාර කිරීමේ තත්ත්වයට පවා ඔහුව ප්‍රසිද්ධ වුණා. මේ පර්ගමොන්හි ගේලන්ගේ මිනිස් සිරුර පිළිබඳ දරපු අදහස් කොතරම් බලවත්ද කියනවා නම් වෛද්‍යවරු වසර 1500කට වැඩි කාලයක් ඒ මත ඒ විදිහටම භාවිතා කෙරුවා. ගේලන් වෛද්‍යවරයෙකු ලෙස ඉතිහාසයේ ඇයි මෙතරම් වැදගත් වන්නේ? ඔහු ග්ලැඩියේටර්වරුන්ගේ ගැඹුරු කැපීම් තුවාලවලට ප්‍රතිකාර කිරීමට දක්ෂයෙක්. ඊට අමතරව ඔහුට මාංශපේශීන් සහ අස්ථි ක්‍රියා කරන ආකාරය පිළිබඳව විශිෂ්ට දැනුමක් තිබුණා. ඔහු ඉදිරිපත් කරපු හැම වෛද්‍ය මතයක්ම හරි ගියේ නැහැ. සමහරක් ඒවා පසු කාලයේදී වැරදි මත බවට පිළිගත්තා. එයට වැදගත් හේතුවක් තිබුණා. රෝම යුගයේදී මැරුණු මිනිසෙකුව විච්ඡේදනය කරලා ඉගෙන ගැනීම කරන්නට අවසර තිබුණේ නැහැ. ඒක නීති විරෝධී. ඒ නිසා ගේලන්ට වුණේ ඌරන් වඳුරන් වැනි සතුන්ව විච්ඡේදනය කරලා ශරීරය පිළිබඳ දැනුමක් ලබා ගැනීමටයි. ඔබට දැන් හිතෙනවා ඇති ඇයි අපි මේ කරුණු ගැන කතා කරන්නේ? අපි මේ කරන්නේ බයිබල් පාඩමක්. මොකද්ද මෙහි වැදගත්කම? ඔබට මතක ඇති මම කලින් ග්‍රීක සුව කිරීමේ දෙවි කෙනෙක් ගැන කතා කරුවා. ගේලන්ගේ උප්පත්තියට පෙරත් උප්පත්තියට පසුවත් මේ පර්ගමොන්හි සුව කිරීමේ මධ්‍යස්ථානවලට ලොකු ප්‍රසිද්ධියක් තිබුණා. මේ මධ්‍යස්ථාන භූගත නේවාසිකාගාර ලෙසයි පවත්වගෙන ගියේ. මේ ස්ථාන ගොඩක් නිහඬ නිශ්චල ස්ථාන. මේ සුවය බලාපොරොත්තුවෙන් එන රෝගීන්ට පූජකවරුන් විසින් පවිත්‍ර කිරීමේ චාරිත්‍රවලට යොමු කරනවා. මේ පවිත්‍ර කිරීමේ චාරිත්‍රවලට අඩංගු පිළිවෙත් තමයි නිරාහාරව සිටීම, එමත් නැත්නම් විශේෂ ආහාර ක්‍රමවේදයකට යටත් වීම සහ පූජනීය ජල උල්පතෙන් ජල පානය කිරීම. මේ ස්ථානය තුළදී රෝගීන්ව බාහිර ලෝකෙන් සම්පූර්ණයෙන්ම ඈත් කරනවා. එන රෝගීන් නිදා ගැනීමට පෙර පූජකවරුන් විසින් ඔවුන්ට යම් කිසි මත්ද්‍රව්‍යයක් ලබා දෙනවා. මේ නිදා සිටින රෝගීන් අතරට විෂ නොවන සර්පයන් විශාල ප්‍රමාණයක් පූජකවරුන් විසින් නිදහස් කරනවා. මේ සර්පයන්ට පුරාතන ග්‍රීකයෝ නම් බය වුණේ නැහැ.
ඔවුන් විශ්වාස කෙරුවේ ඔවුන්ගේ සුව කිරීමේ දෙවියන් වන ඇස්ක්ලීපියස් මේ සර්පයන් තමුන්ගේ ශරීර මත යනකොට එක්ක ඔවුන්ව සුව කරනවා එහෙමත් නැත්නම් ඔවුන්ට සිහිනයක් ලබා දෙනවා කියලා තමයි විශ්වාසය වුණේ. උදෑසනම අවදි වන රෝගීන් මේ පූජකවරුන්ට ඔවුන්ගේ සිහින ප්‍රකාශ කෙරුවා. ඒ සිහින අර්ථකථනය කරන මේ පූජකවරුන් විසින් ඔවුන්ට අවශ්‍ය නොයෙකුත් ව්‍යායාම් ඖෂධ එහෙමත් නැත්නම් ස්නානය කරන පිළිවෙත් නියම කෙරුවා. අපි හිතමු රෝගියෙකු සුව වුණා කියලා. ඊට පස්සේ මේ පූජකවරු මොකද කරන්නේ? ඔවුන් විසින් ඒ රෝගියාගේ සුව වූ අවයව උදාහරණයක් වශයෙන් අපි කියමු ඇස්, පාද, අත් එවැනි අවයවවල අනුරුවක් මැටි වලින් හෝ ගලෙන් සාදා මේ ඇස්ක්ලීපියස් දෙවියන්ට ඒ දේවස්ථානය තුලදී පූජා කරනු ලබනවා. මේ සුව කිරීමේ පිළිවෙතට පර්ගමොන් නගරය විශාල ප්‍රසිද්ධියක් දැරුවා. තරාතිරමක් නැතුව නොයෙක් ස්තරවල සිටින ජනයා මේ සුව කිරීම බලාගෙන පර්ගමොන් නගරයට ආවා. ඔබ ඇස්ක්ලීපියස්ගේ මේ ඡායාරූපය දකිනකොට ඔබට මොකද්ද පේන්නේ? ඔහුගේ බස්තම වටා නායක එතිලා තියෙන බව ඔබට පේනවා. මේක නොවේද අද ෆාමසිස් වල භාවිතා කරන සංකේතය? අපිට පේනවා ෆාමසිස් වලත් මේ නායක වටේට එම නැත්නම් නයි දෙන්නෙක් බොහෝ අවස්ථාවල වටේට එතිලා ඉන්නවා අපට දැක ගන්නට පේනවා. ඔබ ෆාමසියකට යන හැම අවස්ථාවකදීම මේ සිම්බල් එක දකිනකොට අපි මේ කතා කරපු කරුණු ඔබගේ මනසට ඒවි. ඔබ මේ කරුණු දැන සිටියද නැද්ද කියලා කමෙන්ට් එකකින් මට දැනුම් දෙන්න. අපි දැන් ෆාමසි කියලා කතා කරුවා. නමුත් මේ ෆාමසි කියන වචනේ පිටිපස්සේ තියෙන්නේ ග්‍රීක පදයක්. මේ ග්‍රීක පදය තමයි ෆාමකේයා කියන පදය. ඔබ කිතුනෙකු හැටියට මේකේ තේරුම දැනගත්තොත් ඔබ පුදුම වෙයි. අමතක කරන්න එපා මෙතන ණයකොත් සම්බන්ධ වෙලා සිටින බව. එක තේරුමක් තමයි drugs. ඒ කියන්නේ ඖෂධ එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය. spells ඒ කියන්නේ මන්ත්‍රණ වගේ දෙයක්. sorcery ඒ වගේම ගුරුකම් ඒ සම්බන්ධ දෙයක්. witchcraft මායා කර්ම. ඔබ මේ අර්ථවලින් පුදුමයටපත් වුණාද? අපි තව ටිකක් මේ ගැන සාකච්ඡා කරමු. මේ සිම්බල් එකට ඇස්ක්ලීපියස්ගේ සම්බන්ධයක් තිබුණාට මේක ග්‍රීක දෙවි කෙනෙකුගෙන් එන දෙයක්. හැබැයි මේ ග්‍රීක දෙවිවරුන් එන්නට පෙර මෝසෙස් ගණන් කතාවේදී මේ වගේම දෙයක් කෙරුවා. ඔබ ගණන් කතාවේ 21 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තියේ සිට 9 වෙනි වගන්තිය දක්වා කියවලා බැලුවොත් ඔබට මේ කතාව හම්බ වෙවි. මෝසෙස් දෙවියන් වහන්සේ විසින් දෙන පිළිවෙතත් මේ වගේ දෙයක් කරන්නයි. ඒ කියන්නේ බස්තම වටා මේ නායකව සාදලා මනුෂ්‍යයන්ට එදියා බලන්න කියලා කියනවා. මේ නායි දෂ්ට කරපු මිනිස්සු මේ දෙස බලනකොට ඔවුන්ට සුවය ලැබුණා. මෙන්න මේ කතාව යේසුස් වහන්සේ යොහන් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තියේ සිට 15 වෙනි වගන්තිය දක්වා කතා කරනවා. මෙන්න මේ මෝසෙස් විසින් කරපු ක්‍රියාව යේසුස් වහන්සේ සංකේතාත්මකව සිදුවුණු දෙයක් බවත් එය උන්වහන්සේට අදාළ වෙන ආකාරයත් උන්වහන්සේ කතා කරනවා. මේ මෝසෙස් කරපු ක්‍රියාවෙන් පසුව වසර 100 ගණනක් ගියට පසුව මේ පිත්තල වලින් සාදපු ණයාට නෙහුෂ්ඨාන් කියලා මිනිස්සු නම් තබලා වන්දනාමාන කරනවා. දෙක රාජාවලිය 18 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තියේදී අපට පේනවා හෙසකායා රජ විසින් මේ නෙහුෂ්ඨාන්ව විනාශ කර දමනවා. ඉතිහාසඥයන් විසින් ප්‍රකාශ කරන කරුණ තමයි මෝසෙස්ගේ කතාව ගොඩාක් පරණ නිසා මේ ග්‍රීක දෙවියන්ව මනුෂ්‍යයන් විසින් නිර්මාණය කරනකොට මෝසෙස් කරපු ක්‍රියාව ඔවුන්ට ආభాෂයක් වුණ බව. අපි මේ කතා කරන්න යන චරිතය නමෙන් කාල් හූමන්. මෙයා ජර්මන් ජාතිකයෙක්, ඉංජිනේරුවෙක්, ඒ වගේම පුරාවිද්‍යාඥයෙක්. මොහු කැණීම් කටයුතු පටන් ගන්නේ වර්ෂ 1878 දී ඔටෝමන් අධිරාජ්‍ය යටතේ ප්‍රදේශය පර්ගමොන්. 1900 ගණන්වල මුල් භාගය තුල ඔහු විසින් සොයා ගන්නා වූ යම් දෙයක් ඔහු බර්ලින් නුවරට ගේනවා. අද බර්ලින් නුවර පර්ගමොන් මියුසියම් එකේ
මේ සියලු දේ ඕනෑම කෙනෙකුට දැක බලා ගන්නට පුළුවන් වෙනවා. ඔහු බර්ලින් නුවරට ලොකු කැපවීමකින් මේ ගෙනාපු දේ මොකක් කියලාද ඔබ හිතන්නේ? ඔහු ගෙනාවේ අර සීයුස්ගේ අල්තාරය. මේ පර්ගමොන් වලින් බර්ලින් නුවරට ගෙනාපු අල්තාරයෙන් පසුව මුළු ලෝකයටම බලපාන ජර්මනිය මූලික කරගත්ත කරුණු දෙකක් සිදු වෙනවා. ජර්මනිය මූලික කරගෙන පළවෙනි ලෝක යුද්ධය 1914 සිට 1918 දක්වා පවතිනවා. දෙවන වතාවටත් ජර්මනිය මූලික කරගෙන දෙවන ලෝක යුද්ධය 1939 සිට 1945 දක්වා පවතිනවා. ඔබ දැන සිටියාද පළවෙනි ලෝක යුද්ධයේදී යුදෙව්වෝ ජර්මනිය වෙනුවෙන් සටන් කෙරුවා. දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මනිය යුදෙව්වන්ට එරෙහිව සටන් කෙරුවා. පළමු ලෝක යුද්ධයේදී විතරක් මිලියනයක් පමණ යුදා සොල්දාදුවන් ජර්මනිය සමග එකතු වී ජර්මනිය වෙනුවෙන් සටන් කරනවා. මේ අතර ලක්ෂයක පමණ යුදා සොල්දාදුවන් මිය යනවා. පළමු ලෝක යුද්ධයේදී පමණ මිලියන 15 සිට 22 දක්වා ජීවිත හානියක් සිදු වී ඇති බවට විශ්වාස කරනවා. දෙවැනි ලෝක යුද්ධයේදී මිලියන 6ක පමණ යුදෙව්වන්ගේ ජීවිත නාත්සි ජර්මනිය විසින් විනාශ කරනවා. මුළු ජීවිත හානිය මිලියන 70වත් 85 අතර පමණ බව විශ්වාස කරනවා. අර අල්තාරය කාල් හූමන් ජර්මනියට ගෙනාවට පස්සේ මේ සිදුවුණ සිදුවීම් දෙක ආඹු සිදුවීමක්ද කියලා ඔබ කිතුනෙකු හැටියට සිතා බලන්න. මේ ගත කරපු විනාඩි 27 ඔබත් මමත් අතීතයේ නොයෙකුත් ස්ථානවල නැවතුණා. අපිට එහෙම කරන්නට උනේ දේව වාක්‍ය තේරුම් ගැනීමට අවශ්‍ය පසුබිම සාදා ගැනීමටයි. දැන් අපි දේව වාක්‍ය දෙසට හැරෙමු. තවද පර්ගමොන්හි සභාවේ දූතයාට මෙසේ ලියන්න. දෙමුහත් තියුණු කඩුව ඇත්තා වූ තැනන් වහන්සේ මේ කාරණා කියනසේක. එනම් නුඹ වාසය කරන ස්ථානයේද දනිමි. එනම් සාතන්ගේ සිංහාසනය තිබෙන තැනය. නුඹ මාගේ නාමය තදින් අල්ලාගෙන සිටින බවද සාතන් වාසය කරන ස්ථානයේදී නුඹලා අතරේ මරුණු ලැබූ මාගේ විශ්වාස සාක්ෂිකාර වූ අන්තිපස්ගේ දවස්වලදීවත් මා කෙරෙහි ඇදහිම අත්නැහැරිය බවද දනිමි. එහෙත් දේවතා රූපවලට පිදුදේ කන්ටත් වෛශ්‍යකම් කරන්ටත් ඊශ්‍රායල් පුත්‍රයන් ඉදිරියේ බාධාවක්ව තිබීමට බාලාක්ට ඉගැන් වූ බාලාම්ගේ ඉගැන්වීම් දරන්නන් ඔතන නුඹ ළඟ සිටින බැවින් නුඹට විරුද්ධව කියන්ට කරුණු සල්පයක් මට තිබේ. මෙසේ නිකොලයිතෙන්ගේ ඉගැන්වීම් දරන්නොත් ඒ ආකාරයෙන්ම නුඹට සිටිති. එබැවින් ප්‍රශ්චත්තාප වෙන්න. නැතහොත් මම ඉක්මනින් නුඹ ළඟට ඇවිත් මාගේ මුඛයේ කඩුවෙන් ඔවුන්ට විරුද්ධව සටන් කරන්නෙමි. ආත්මයන් වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජය ගන්නාට නම් සැඟවී තිබෙන මන්නාවලින් දෙන්නෙමි. ලබන්නා මිස වෙන කිසිවෙක් නොදන්න අලුත් නාමයක් ලියා තිබෙන සුදු ගලක්ද ඔහුට දෙන්නෙමි. අපි දේව වාක්‍ය කතා කරන ගමන් මේ දර්ශන බලමු. දැන් අපි කඳු මුදනටම ඇවිල්ලා තිබෙන්නේ. ඔබට පේනවා ඇති කොච්චර සංකීර්ණ විදියට හදපු ගොඩනැගිලි කලාපයක්ද මේ උඩ තිබෙන්නේ කියලා. යේසුස් වහන්සේ පර්ගමොන් සභාවට ලියන්න කියලා කියපු මේ ලිපියේ 12 වෙනි වගන්තියේදී උන්වහන්සේ හඳුන්වලා දෙන්නේ දෙමුහත් තියුණු කඩුව ඇත්තා වූ තැනන් වහන්සේ මේ කාරණා කියනසේක යනුවෙන්. පර්ගමොන්හි ආණ්ඩුකාරයාට ඊයුස් ග්ලඩී කියන අයිතිය තිබුණා. මෙයින් අදහස් කරන්නේ කුමක්ද? ඒ කියන්නේ කඩුවේ අයිතිය. එය ක්‍රියාත්මක කිරීමට ඇති බලය. එයයි මෙයින් අදහස් කරන්නේ. මේ පොළොවේ කෙනෙකුගේ ජීවිතය තීරණය කිරීමට රෝමයට තියෙන අයිතියට වඩා ඔබට ගිය අයිතියක් ක්‍රිස්තුස් වහන්සේට තිබෙන බව තමයි උන්වහන්සේ මෙතනින් සංකේතවත් කරන්නේ. මේ පොළොව තලයේ ඒ වගේම ආත්මික තලයේ තුලත් මනුෂ්‍යයෙක්ගේ මරණය සහ ජීවනයේ අධිකාරිය ක්‍රිස්තුස් වහන්සේ ළඟ තිබෙන බව උන්වහන්සේ මෙතනින් පෙන්වනවා. මේ වැනිම
ප්‍රකාශයක් උන්වහන්සේ එළිදරව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේදී උන්වහන්සේව හඳුන්වා දෙන අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. රෝම බලයෙන් උමතු වුණ මේ පර්ගමොන් නගරයට යේසුස් වහන්සේ කරන්නේ මෙතන හරිම නිර්භීත ප්‍රකාශයක්. උන්වහන්සේ මෙතන ඔවුන්ට පෙන්වා දෙන්නේ පොළොවේ මේ ආණ්ඩුකාරයා කියා ගන්නා මිනිසාට වඩා උන්වහන්සේගේ වචනය සහ උන්වහන්සේගේ විනිශ්චය අවසාන අධිකාරිය බවයි. අපි හිබ්‍රු පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තිය දිහා බැලුවොත් එතනදීද අපිට මේ දෙමුහත් කඩුව ගැන දකින්නට පුළුවන් වෙනවා. අපි මේ ඇතුල් වෙන්න යන්නේ චාර්ජන්ගේ ටෙම්පල් එක. ඒ කියන්නේ ඒගොල්ලෝ නමස්කාර කරපු ටෙම්පල් එක. ඒ ගැන මම මේ අතරතුරදී ඔයගොල්ලන්ට විස්තර කරන්න. මේ බලන්න ටෙම්පල් එක මොන වගේද කියලා. ඔන්න බලන්න. Trajan එහෙම නැත්නම් Trajan කියන්නේ රෝමන් එම්පරර් කෙනෙක්. මෙයා ක්‍රිස්තු වර්ෂ 98 සිට 117 දක්වා පාලනය කරපු කෙනෙක්. ඔහු වෙනුවෙන් බලන්න මේ ටෙම්පල් එක හදලා තියෙනවා. එතකොට මේ මැරිච්ච මිනිස්සෙක් වෙනුවෙන් ටෙම්පල් එකක් හදලා තියෙනවා. ඔහු පාලකවරයෙක් වෙලා සිටිය නිසා ඔහුට වැඳුම් පිදුම් කෙරුවා. නමුත් ඇත්තටම ඔහු මැරුණාට පස්සේ ඔහුට ඇති බලයක් නැහැ. ඒ අයිතිය තියෙන්නේ යේසුස් වහන්සේට. ඔහු පවා යේසුස් වහන්සේ ඉදිරිපිට හිස නමන්නට ඕනේ. ඒකයි උන්වහන්සේ අර කඩුව මගින් කියන්න යන පණිවිඩය. ඔබ දකින්න මේ බිල්ඩින් එකට කියන්නේ ට්‍රේජනියම් කියලා. මේ බිල්ඩින් එක හදන්න පටන් ගන්නේ ක්‍රිස්තු වර්ෂ 114 දී. ඒ කාලෙදී ට්‍රේජන් තාම ජීවිතුන් අතර. මේ ටෙම්පල් එක විවෘත කරන්නේ ක්‍රිස්තු වර්ෂ 117න් පස්සේ. ඒ කියන්නේ ඒ වෙනකොට ට්‍රේජන් මැරෙනවා. ඔබට පේනවා මේ ඉහළ ස්ථානයේ සිට පහළ බලනකොට හැම දෙයක්ම නිරීක්ෂණය කරන්නට හැකියාවක් තියෙනවා. අපි දැන් දේව වාක්‍ය වෙතට නැවතත් හැරෙමු. 13 වෙනි වගන්තියට යනකොට අපිට කරුණු දෙකක් කැපී පෙනෙන බව පේනවා. මේ කරුණු දෙක තමයි සාතන්ගේ සිංහාසනය, ඒ වගේම විශ්වාස සාක්ෂිකාරෝ අන්තිපස් ගැන උන්වහන්සේ කතා කරනවා. අපි ඒ කරුණු වලට දැන් අපගේ අවධානය යොමු කරමු. Satan's throne එහෙම නැත්නම් සාතන්ගේ සිංහාසනය ගැන කතා කරනකොට විද්වතුන් මත කීපයක් ප්‍රකාශ කරලා තියෙනවා. 1. මේක සියුස්ගේ අල්තාරය වෙන්න පුළුවන්. 2. Empirical Cult Center. ඒ කියන්නේ අධිරාජ්‍ය නිකාය මධ්‍යස්ථානයක්. අධිරාජ්‍යව වන්දනාවට පත් කරන ස්ථානය. එහෙම නැත්නම් Asclepius Serpent Cult. ඒ කියන්නේ අපි සලකලා බැලුවා මේ සර්පයාව භාවිතා කරමින් සුව කරන Asclepius නැමැති ග්‍රීක දෙවියට වන්දනා කරන ඒ නිකාය. එහෙමත් නැත්නම් මුළු මේ පර්ගමොන් රාජ්‍යම පළාතමද යේසුස් වහන්සේ අදහස් කරන්නේ කියන මත බයිබල් විශාරදයන් විසින් ප්‍රකාශ කරලා තියෙනවා. මේ මත මොකකින් මොකක් වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. හේතුව මේ හැම දෙයක්ම තියෙන්නේ මේ පර්ගමොන් ප්‍රාන්තය, මේ පර්ගමොන් නගරය ඇතුළතයි. ඒ කියන්නේ 4 වෙනියට විද්වතුන් ඉදිරිපත් කරපු ඒ මතය පර්ගමොන් නගරය සමස්තයක් හැටියට. මොකද ආත්මික තලය තුළ වෛශ්‍යාකමට යොමු වෙන මධ්‍යස්ථානයක් බවට පර්ගමොන් නගරය පත් වෙලා තිබුණ නිසා. ඔබට දැන් පැහැදිලි වෙන්නට ඕනේ ඇයි අපි ඉතිහාසය ගැන ගැඹුරින් කතා කරුවේ කියලා. දෙවන කාරණය, උන්වහන්සේ කතා කරන ඇන්ටිපස් කියන්නේ කවුද? බයිබලයේ මේ යේසුස් වහන්සේ කතා කරන විශ්වාසවන්ත සේවකයෙක් වන ඇන්ටිපස් ගැන සඳහන් වෙන්නේ මේ ස්ථානයේදී පමණයි. අපට ඔහු ගැන කරුණු දැනගන්නට නම් එහින් ඔබට යන්නට වෙනවා. මුල් සභා පියවරු විසින් රචනය කරපු නොයෙක් ලිපි ලේඛන වලට අපේ අවධානය යොමු කරන්නට සිදු වෙනවා. ක්‍රිස්තු වර්ෂ 500ත් 600ත් අතර කාලයේදී Andreas of Caesarea Commentaries on the Apocalypse කියන පොත රචනය කරනවා. ඒ පොතේ සඳහන් වෙනවා මේ ඇන්ටිපස් කියන්නේ සාමාන්‍ය ඇදිලිකරුවෙක් විතරක් නොවේ. ඔහු මේ පර්ගමොන් ප්‍රදේශයේ නිල බිෂොප්වරයා යනුවෙනුත් ඔහුව මේ රූප වන්දනා කරන පිරිස් විසින් මරණයට පත් කරනු ලැබුවාය කියන පණිවිඩය අපිට ගන්න පුළුවන්. Synaxarian කියන නැගෙනහිර ඕර්තොඩොක්ස්
සභාවේ වාර්තාවලට අනුව ඇන්ටිපස් යනු යොහන් අපොස්තලවරයාගේ ශිෂ්‍යයෙක්. ඔහුගේ බලවත් යාක්ෂාව නිසා මනුෂ්‍යයන් විශාල ප්‍රමාණයක් නිදහස් වුණා. අශුද්ධ ආත්ම ඔවුන්ගේ ශරීරවලින් පිටත් වුණා. මේ නගරය පුරුදු වෙලා සිටියේ නොයෙකුත් දෙවි දේවතාවන්ට වන්දනා කරන්නටයි. ඒ විතරක් නොවේ එම්පරස්ලටත් මේ සෙනග වන්දනාමාන කෙරුවා. මේගොල්ලොන්ගේ මේ රූප වන්දනාවේ කිසිම ප්‍රයෝජනයක් නැති බව මනුෂ්‍යෝ ටික ටික තේරුම් ගන්නට ගත්තම අර අනිකුත් රූප වන්දනා කරන්නන්ට කේන්තිය ඇවිස්සුණා. ඔවුන් කෝප වුණා. මිත්‍යා දෘෂ්ටික නායකයන් විසින් මේ මහලුවේ පසුවෙන ඇන්ටිපස් බිෂොප්වරයාව නඩු විභාගයකට ඇද දැම්මා. එවකට බලයේ සිටිය ආණ්ඩුකාරවරයා ඔහුගේ බලය පාවිච්චි කරමින් ඇන්ටිපස් බිෂොප්වරයාව පුරාණයේ සිට පැවතෙන මේ දෙවිවරුන්ට නමස්කාර කරන්නේ කියලා ඔහුට බලපෑම් කෙරුවා. නමුත් ඔහු විසින් ඒ සියලුදේම ප්‍රතික්ෂේප කරමින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණක් මගේ රජු බව ඔහු ප්‍රකාශ කෙරුවා. පූජකවරුන් පවා ඔහුට බල කෙරුවා ක්‍රිස්තුස් වහන්සේව ප්‍රතික්ෂේප කරමින් මේ රූප වන්දනා කරන්නට කියලා. නමුත් ඔවුන්ට ඇන්ටිපස්ව ඒ තත්ත්වයට ගන්නට බැරි වුණා. ඒ මොහොතේදී විනිශ්චයකාරවරයා ඔහුට කියනවා, නුඹ දන්නවාද ඇන්ටිපස් මුළු ලෝකයම නුඹට විරුද්ධ බව? එවිට ඔහුගේ පිළිතුර වුණේ, එහෙනම් මමත් මුළු ලෝකෙටම විරුද්ධයි යනුවෙනුයි. ඔහුගේ අවසාන මොහොතේදීත් ඔහු රූප වන්දනාවත් අන් දෙවි දේවතාවනුත් ප්‍රතික්ෂේප කෙරුවා. ඇන්ටිපස් නිසා ඔවුන්ගේ දෙවි දේවතාවන්ට ඔවුන් විසින් දෛනිකව කරපු පූජා කටයුතු වලට බාධා වුණා. ඒ නිසාම වෙන්නට ඇති ඔවුන් විසින් ඇන්ටිපස්ට නියම කරපු දඬුවම මේ පූජාවක් ඔප්පු කරනවා හා සමාන දෙයක්. ඒ දඬුවම තමයි ඔවුන් විසින් ලෝකඩ වලින් ලොකු වස්සෙකු සාදා ඒ වස්සගේ ඇතුළට ඇන්ටිපස්ව දමා යටින් ගින්දර පත්තු කිරීම. ඒ කොපමණ වේදනාවක් වුණත් ඔහු යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කෙරුවේ නෑ. මෙන්න මේ ආකාරයෙන් තමයි ඇන්ටිපස් ඔහුගේ ජීවිතය පූජා කෙරුවේ. අද සිටින බොහෝ කිතුණුවන් මෙවැනි කතාවල් අසා නැහැ. මේ ඇන්ටිපස් කියන්නේ කවුද කියලාවත් ඔවුන් දන්නේ නැහැ. ඒ නිසා තමයි මම බොහෝ විට උත්සාහ කරන්නේ දේව වාක්‍යයේ ගැඹුරටම ගිහින් ඒ සියලු දේ ඔබ සමග බින්දක්වත් නොසඟවා බෙදා ගැනීමට. මේ 13 වෙනි පදයේදී අපිට පේනවා යේසුස් වහන්සේ සභාවක් හැටියට මනුෂ්‍යයාගේ මේ දුෂ්කර තත්වය එහෙම නැත්නම් යථාර්ථය පිළිගන්නවා කියලා. උන්වහන්සේ ඒ විතරක් නෙමෙයි ඔවුන් ප්‍රශංසාවට ලක් කරනවා මේ ඇන්ටිපස්ව මරපු කාලේ ජීවත් වෙන මේ සභාව පවා උන්වහන්සේගේ නාමය අත්හැරියේ නැහැ තදින් අල්ලගත්ත නිසා. රාජ්‍ය අනුග්‍රහය ලැබෙමින් භීෂණය පතුරවන කාලයක සභාව පක්ෂපාතීව සිටීම ගැන උන්වහන්සේගේ ප්‍රශංසාව ඔවුන්ට ලැබෙනවා. ක්‍රිස්තියානි සම්ප්‍රදායට අනුව මේ ඇන්ටිපස්ව මරණු ලබන්නේ ක්‍රිස්තු වර්ෂ 68දී. සමහරක් මත තියෙනවා නැහැ ඔහුව මරණු ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 92දී කියලා. මේ මත දෙක මත යැපෙන්න සිදුවීම නිසා පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ ප්‍රශ්නේ තමයි මොන එම්පරගේ කාලෙද ඇන්ටිපස්ව මැරුවේ කියලා. එම්පරර් නීරෝ එයා හිටියේ ක්‍රිස්තු වර්ෂ 54ත් 68ත් අතර කාලෙදී. එතකොට එම්පරර් ඩොමීෂන් එයා හිටියේ ක්‍රිස්තු වර්ෂ 81ත් 96ත් අතර කාලෙදී. බොහෝ දෙනෙක් නම් කියන්නේ මේ එම්පරර් ඩොමීෂන්ගේ කාලේ තමයි ඇන්ටිපස් මරණු ලබන්නේ කියලා. ඒකම තවත් කට්ටිය කියනවා අර මත දෙක නිසා නැහැ නීරෝගේ කාලේදී තමයි මේ ඇන්ටිපස් මැරුවේ කියලා. අපිට මේ 14 වෙනි වගන්තියට එනකොට එතනදී පේනවා යේසුස් වහන්සේ කතා කරනවා දේවතා රූප වලට පිටු දී කන්ටත් වෛශ්‍යකම් කරන්නටත් ඊශ්‍රායල් පුද්ගලයන් ඉදිරියේ බාධාවක්ව තැබීමට බලාක් ඉගැන් වූ බාලම්ගේ ඉගැන්වීම් දරන්නන් ඔතන නුඹ ළඟ සිටින බැවින්
නුඹට විරුද්ධව කියන්නට කරුණු ස්වල්පයක් මට තිබේ කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට උන්වහන්සේ මෙතන කතා කරනවා දේවතා රූපවලට පිදූදේ කෑම වෛශ්‍යකම. අපි වෛශ්‍යකම කිව්වම හැම වෙලේම කායිකව සහ ආත්මික වෙන වෛශ්‍යකම් මෙතනට අදාළයි. ඒකම යේසුස් වහන්සේ මේ බාලක් කියලා කෙනෙක් ගැන කතා කරනවා, බාලම කියලා කෙනෙක් ගැන කතා කරනවා. එතකොට ඊශ්‍රායල් සෙනගට වුණ අකරතැබ්බයක් ගැන කතා කරනවා. එවැනි දේ කරන කට්ටිය මේ සභාවේ සිටිනවලු. අන්න ඒගොල්ලන්ට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විරුද්ධයිලු. ඉතින් මේදී අපිට කතා කරන්න නම් අපිට යන්නට වෙනවා පරණ ගිවිසුමට. පරණ ගිවිසුමේ කොහෙද? ගණන් කතාවේ 22 වෙනි පරිච්ඡේදයේ සිට 25 වෙනි පරිච්ඡේදය දක්වා කියවනකොට අපිට මේ කරුණු දකින්නට පුළුවන් වෙනවා. නමුත් අපි හැමදේම කියවන්න යන්නේ නැහැ. මම සාරාංශයක් හැටියට ඒ chapters වල තියෙන දේවල් ඔබ සමග බෙදා ගන්නවා. එතකොට අපිට ඒව ආදේශ කරන්නට පුළුවන් මේ පර්ගමොන් සභාවට ක්‍රිස්තුස් වහන්සේ කියපු දෙයයි එදා මේ පරණ ගිවිසුමේදී වුණ දෙයයි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. අපි මෙතෙක් වෙලා කතා කරපු සියලු දේවලින් ඔබට මේ මොහොතේදී වැටහෙන්නට ඕනේ මේ පර්ගමොන් කියන්නේ රූප වන්දනාව, අන්තිවි දේවතා වන්දනාව, ඒ වගේම මනුෂ්‍යයන්ව පවා වන්දනා කරන්නට හදවතින්ම කැපවුණු නගරයක් බව. මේ තරම් මිත්‍යා දෘෂ්ටිකයන්ගෙන් පිරුණු නගරයක් නම් මේ වෙලෙන්දු මොකද කෙරුවේ? ඒගොල්ලොන්ගේ වෙළඳාමට තියෙන භාණ්ඩ, මස් වර්ග, එළවලු පළතුරු, අනිකුත් භාණ්ඩ ඒගොල්ලෝ මොකද කෙරුවේ? කෑමට ගන්නට ඉන්න ජනයට දුන්නේ කලින් මේ ස්ථානවලට ගෙනල්ලා ඒගොල්ලොන්ගේ දිවි දේවතාවන්ට පුද කෙරුවට පස්සේ. එතකොට අපිට පේනවා කිතුනෙක් හැටියට ඒ අවස්ථාවේදී ඒ සභාවේ සිටි දෙවියන් වහන්සේට, යේසුස් වහන්සේට හදවතින්ම ආදරය කරපු සෙනගට මොනතරම් අපහසුතාවයකට පත් වෙන්න වුණාද කියලා. ඒ දවස්වල නම් කිතුණු සභාවට එච්චරම යහපත් කාලයක් නොවේ උදා වෙලා තිබුණේ. මේ නගරය තුල ශරීරයට ලබා ගන්නට තියෙන දේ ආත්මිකව දූෂණය වෙලා තියෙනවා වගේම ශරීරයේද ආත්මිකව සහ කායිකව දූෂණය වෙන ඒ වගේම දෙවියන් වහන්සේට පිළිකුල් තැනක් බවට පත්වෙන දේ බහුලව තිබුණා. මෙවැනි දේවලින් අපට කිසිම හානියක් නොවන බවට විශ්වාස කරපු ඒ වගේම ඒ දේවලට සභාවේ අනෙකුත් අයව යොමු කරපු පිරිස් සභාව ඇතුලේ සිටියා. අපි ඒ ගැන තව පොඩකින් කතා කරලා බලමු. අපි දැන් බාලාක්ගේ සහ බාලාම්ගේ කතාව දිහා බලමු. ගණන් කතාවේ 22 වෙනි පරිච්ඡේදයේදී අපට පේනවා අමුතුම වර්ගයේ ඩීල් එකක්, එහෙම නැත්නම් ගනුදෙනුවක්. මොවබ් රජ බාලක් තම දේශ සීමාවල කඳවුරු බැඳගෙන සිටින මේ දැවැන්ත ඊශ්‍රායල් හමුදාවට බය වෙනවා. බාලක් රජ මොකද කරන්නේ? සල්ලි ගොඩක් දීලා පණිවිඩකරුවෙකු පිටත් කර යවනවා. ඒ කාලේ ප්‍රසිද්ධියක් දරපු මායාකාර බෑග්‍රවුන්ඩ් එකකින් එන දෙවියන් වහන්සේගේ ප්‍රොෆේතවරයෙකු ලෙස සේවය කරපු බාලම්ම සොයාගෙනයි. බාලක් රජුගේ ඉල්ලීම වුණේ ඊශ්‍රායල් වරුන්ට ශාප කරන්න කියලයි. දෙවියන් වහන්සේ හැම විටකදීම ඊශ්‍රායල් වරුන්ට ශාප කිරීමට විරුද්ධ වෙනවා. මේ බාලම්ට ලැබෙන මුදල්වල තණ්හාව නිසා ඔහුගේ හදවත ඊශ්‍රායල් වරුන්ට කොහොම හරි මේ හානි කරන්න ඕන කියන තත්වයට පෙළඹුණා. ඔහු ගමන් කරන අවස්ථාවකදී මේ බූරුවා පවා ඔහුට කට ඇරලා යම්කිසි පණිවිඩයක් දෙනවා. මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේගේ දූතයා ඔහු ඉදිරිපිට පෙනී සිටමින් ඔහුට කියනවා දෙවියන් වහන්සේගේ වචන පමණයි ඔහු කතා කළ යුත්තේ කියලා. ගණන් කතාවේ 23 සිට 24 වෙනි පරිච්ඡේදවලදී අපිට පේනවා අසාර්ථක වුණ ශාප ගැන. බලාක් රජ බාලාම්ව ඊශ්‍රායල් කඳවුරට ඉහළින් පිහිටි උස් කඳුකරයකට රැගෙන යනවා. ඔවුන් ඒ ස්ථානයේ පූජාසන ගොඩනගා පූජා ඔප්පු කර පසුව බාලාම් ඊශ්‍රායල් වරුන්ට ශාප කරන්නට ඔහුගේ මුඛය විවෘත කරනවා. මේ හැම වෙලාවකදීම දෙවියන් වහන්සේ ඔහුගේ මුඛයට ආශිර්වාදයක් ලබා දෙනවා. ඒ කියන්නේ ඔහුගේ වචනයෙන් එළියට එන්නේ ආශිර්වාදයක් මිසක් ඊශ්‍රායල් වරුන්ට ශාපයක් නොවේ.
මේ අවස්ථාවේදී බාලාක් ඇත්තටම කෝප වෙනවා. ඔහු විසින් මුදල් දීමද ප්‍රතික්ෂේප කර බාලම්ව පිටත් කර අරිනවා. ගණන් කතාවේ 25 දී අපට සැඟවුණු උපක්‍රමයක් ගැන අනාවරණය වෙනවා. ඊශ්‍රායල් වරුන්ට කෙලින්ම පහර දීමට නොහැකි බව වටහාගත් බාලම් ඊශ්‍රායල් පුරුෂයන්ව පොළඹවා ගැනීම සඳහා මෝවබ් සහ මිදියන් කාන්තාවන් යොදා ගන්නා ලෙස බාලක්ට උපදෙස් දෙනවා. හැබැයි මේ සැලැස්ම නම් 100%ක්ම සාර්ථක වෙනවා. ඊශ්‍රායල් පුත්‍රයන් මේ කාන්තාවන් සමග ලිංගික දුරාචාරයේ යෙදෙන අතර මිත්‍යා දෘෂ්ටික දෙවි කෙනෙකු වන පේයෝර්හි බාල්ටද නමස්කාර කිරීමට පෙළඹෙනවා. දෙවියන් වහන්සේව කෝප කරන මේ ඊශ්‍රායල් සෙනගගේ හැසිරීම නිසා උන්වහන්සේ වසංගතයක් ඔවුන් වෙතට එන්නට ඉඩ හරිනවා. ඒ අවස්ථාවේදී 24000ක පමණ සෙනගක් මිය යනවා. මේ ප්ලෑන් එකේ පිටිපස්සේ ඉන්න මහමොලකරු කවුද? බාලම්. අදත් අප අතරේ බාලම්ලා නම් කීයක් ඉන්නවා ඇද්ද? දෙවියන් වහන්සේගේ සේවකයන් කියාගනිමින් සල්ලි පස්සේ යමින් ස්ත්‍රීන් පස්සේ යමින් සල්ලාලකමින් මුළු සභාවටම පීඩාවක් වෙන මේ බාලම්ලා කී දෙනෙක් වෙස් වලාගෙන පැමිණ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය විනාශ කරන්නට උත්සාහ කරනවා ඇද්ද? මේ පණිවිඩය අසන ඔබත් නවීන බාලම් කෙනෙක් නම් කරුණාකර අදම පසුතැවි ස්වාමින් වහන්සේ වෙතට හැරෙන්න. මොකද ඒ අය පසුතැවිලි වුණේ නැත්තම් යේසුස් වහන්සේ දෙන දඬුවම ඔවුන්ට මේ සභාහත තුලදී දැක ගන්නට පුළුවන් වෙනවා. අපිට දැන් පෙනුණා මේ බාලම්ගේ ඉගැන්වීම් වලට ඇලී සිටින අය ඔබ අතරේ සිටී කියලා. යේසුස් වහන්සේ කියපු දෙය ගණන් කතාවේ 22 වෙනි පරිච්ඡේදයේ සිට 25 වෙනි පරිච්ඡේදය දක්වා වූ මේ සාරාංශය තුළින් ඔබට යම්කිසි නිගමනයකට එන්නට පුළුවන්. බාලම්ට ඊශ්‍රායල් වරුන්ට කෙලින්ම ශාප කළ නොහැකි වූ නිසා ඔහු ඔවුන්ව පොළඹවා ගත්තේ මෙන්න මේ ආකාරයටයි. රූප වන්දනාව, ලිංගික දුරාචාරය, මිත්‍යා දෘෂ්ටික නමස්කාරය සමග සම්මුතියක් ඇති කර ගැනීම මෙවැනි දෙවියන් වහන්සේට එපාම කරපු දේවල් ඇසුරෙන් තමයි. එතකොට අද අපි කිතුණුවන් හැටියට රූපවලට පූජා ඔප්පු කරපු ආහාර අනුභව කරනවාද? රූප වන්දනා කරනවාද? මිත්‍යා දෘෂ්ටික මංගල්‍ය වලට සහභාගී වෙනවාද? එතකොට මේ ක්‍රිස්තියානි ධර්මය මිත්‍යා දෘෂ්ටික සංස්කෘතිය සමග මිශ්‍ර කරන්නට උත්සාහ කරනවාද? ඔන්න ඔය දේවල් වලට යේසුස් වහන්සේ දැඩිසේ පිළිකුල් කරන බව අපට මේ පර්ගමොන් සභාව තුළින් අපේ ජීවිතවලට දැනගන්නට ඉගෙන ගන්නට පුළුවන් වෙනවා. මගේ වචනවලින් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය ප්‍රකාශ කරමින් අනිත් අතට උන්වහන්සේ එපා කියන දේම කරමින් මම කොහොමද කිතුණුවෙක් වෙන්නේ? මේ සභාව තුළ ස්වාමින් වහන්සේ දැකපු ගැටලුව තමයි සමාජයට ගැළපෙන සහ පීඩා වළක්වා ගැනීම සඳහා මිත්‍යා දෘෂ්ටික උත්සවවලට සහභාගී වීම හෝ පිළිමවලට වන්දනා කිරීම, එහෙම නැත්නම් පිළිමවලට පූජා කරන ලද මස් අනුභව කිරීම හොඳයි, එහෙම නැත්නම් හරි, කමක් නැහැ කියමින් සමහර සමාජිකයන් තර්ක කෙරුවා. ඔවුන් රෝම ජීවන රටාව සමග ක්‍රිස්තියානි ධර්මය මිශ්‍ර කිරීමට උත්සාහ කෙරුවා. අන්න ඕකට ක්‍රිස්තුස් වහන්සේ ගොඩාක් පිළිකුල් බව උන්වහන්සේ ප්‍රකාශ කරනවා. අපිත් එවැනි දේ යෝජනා කරනවා නම් අප අතරේ බාලම් අතරේ තිබෙන වෙනස කුමක්ද? ඔබ ඒ දේ තීරණය කරන්න. ඔබ එපිස සභාව ගැන මම කරපු වීඩියෝ දෙක බැලුවා නම් එතනදී මම ඔබට පොරොන්දුවක් දෙනවා යම් කිසි දෙයක් පර්ගමොන් සභාව ගැන කතා කරනකොට මම ඒ දේ එළිදරව් කරන්නම්, ගැඹුරින් සාකච්ඡා කරන්නම් කියලා. ඔන්න දැන් ඒ අවස්ථාව පැමිණයි තිබෙන්නේ. එළිදරව් පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේදී කතා කරන මේ නිකොලයිතයන් කියන පදය මම කිව්වා පර්ගමොන් සභාව ගැන කතා කරනකොට කතා කරමු කියලා. අපිට දැන් පේනවා
එලිදරව් පොතේ 2වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තියට යනකොට ස්වාමීන් වහන්සේ ඒ දී ගැනම කතා කරනවා. අන්න ඒ නිසායි මම එපිස සභාව ගැන කතා කරනකොට මේ දී ගැන සාකච්ඡා කෙරුවේ නැත්තේ. 14 වෙනි වගන්තියේදී බාලම් ගැන කතා කරන යේසුස් වහන්සේ 15 වෙනි වගන්තියට එනකොට කතා කරන්නේ මේ නිකොලයින්තයන් ගැන. එතකොට අපිට පේනවා උන්වහන්සේ යම් කිසි සම්බන්ධතාවයක් ගොඩනගන්නට හදන බව. අපි දැන් ඒ ගැන කතා කරමු. මේ නිකොලයිතවරුන්ට නිකොලයිටන් වරු කියලත් කියනවා. බයිබල් විශාරදයන් සහ ඉතිහාසඥයින් විසින් ඉදිරිපත් කරන කරුණු තමයි මොවුන් රෝමයේ ආසියාවේ කලාපය වන මේ සුළු ආසියාවෙම නැත්නම් ඒෂියා මයිනර් කියන කොටසේ සිටිය යම් කිසි ක්‍රිස්තියානි නිකායක් බවයි. ඒ නිසා තමයි අපිට එපිස සභාව ගැන කතා කරනකොට ඔවුන් හමු වුණේ. ඒකම දැන් මේ පර්ගමොන් සභාව ගැන කතා කරනකොටත් ඔවුන් හමු වෙන්නේ. එතකොට මොවුන් ගැන ලියලා තිබෙන එහෙම නැත්නම් මොවුන් විසින් රචනා කරපු කිසිම ලියවිල්ලක් අද වෙනතුරු හම්බ වෙලා නැහැ. ඒ හේතුව නිසා බයිබල් විචාරකයන් සහ ඉතිහාසඥයින් ඔවුන් කරන්නේ මුල් සභාව කාලයේදී ලියවුණු ඒ ලිපි ඇසුරෙන් තමයි මේ මත එහෙම නැත්නම් තර්ක ගොඩනගන්නේ. මේ නිකොලයිතවරුන් ගැන තර්ක ගොඩාක් තියෙනවා. නමුත් අපි ප්‍රධාන තර්ක 3 ගැන විතරක් අද කතා කරමු. පළමු ආගියුමන්ට් එක එහෙම නැත්නම් තර්කය the cult of compromise. ඒ කියන්නේ යම් කිසි සම්මුතියකට එන කල්ට් එකක්. කල්ටයක් කියන්නේ සාමාන්‍යයෙන් තනි නායකයෙකු මත යන අන්තගාමී අසාමාන්‍ය හෝ රාශිගත ආගමික සමාජීය හෝ දෘෂ්ටිමය මතවාදයන් වටා රොක් වූ මිනිසුන් කණ්ඩායමකටයි. මේ පළවෙනි ආගියුමන්ට් එක තමයි බොහෝ දෙනෙක් පිළිගන්නා මතය. මේ තර්කයට අනුව බොහෝ බයිබල් විශාරදින් ප්‍රකාශ කරන්නේ මේ නිකොලයිතවරුන් කියන්නේ ක්‍රිස්තියානි ධර්මයේ සහ මිත්‍යා දෘෂ්ටික සංස්කෘතියේ භයානක මිශ්‍රණයක් ප්‍රවර්ධනය කරන කණ්ඩායමක් බවයි. ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ තුළ නිදහස කියන මේ සංකල්පය නැත්නම් ක්‍රිස්තියානි සංකල්පය ගැන එය වැරදි ආකාරයකට පව් කරන්නට ලැබුණ නිදහසක් බවට විකෘති කරපු කණ්ඩායමක්. මටත් මගේ පෞද්ගලික ජීවිතයේදී යම් යම් පිරිස් හම්බ වුණා. අද අපේ අතින් පව් වෙන්නේ නැහැ යේසුස් වහන්සේ පාපය කුරුසෙට අරගෙන ගියාය කියන මේ නිකොලයිතවරුන්ගේ කණ්ඩායමේ කට්ටිය අදත් ඉන්නවා. ඒ නිසා ඒගොල්ලොන්ගෙන් පරිස්සම් වෙන්න. අපිට මේ පද දෙක සංසන්දනය කරලා බලනකොට තේරෙන්නේ මේ බාලම්ගේ ඉගැන්වීම් කරගෙන යන කට්ටිය සභාවේ ඉන්නවා. ඒගොල්ලොන්ගේ ඉගැන්වීම හොඳය, එය කෙරුවට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා ඉගැන්වීම් කරන තව කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ නිකොලයිතයන් කියලා අපි හඳුන්වනවා. ඒ කාලේ පර්ගමොන්හි දැඩි කිතුණෙකු ලෙස ජීවත් වීම සමාජීය වශයෙන් හුදකලා වෙන ඒ වගේම ව්‍යාපාරයක් කරන්නවත් යහපත් නොවන තත්ත්වයක් තමයි තිබුණේ. එතකොට මේ නිකොලයිතයන් කරන්නට ඇත්තේ යම් කිසි ලිබරල් දෘෂ්ටියක් මේ සභාවට ගෙනල්ලා එවැනි ඉගැන්වීමක් යේසුස් වහන්සේගේ ඉගැන්වීම් වල තියෙන හරය දියාරු කරලා මේ සමාජයට ගැලපෙන විදිහට අපි ඉන්න ඕනේ කියන ඒ අදහස දීලා සදාතනික ජීවනයෙන් මනුෂ්‍යව ඈත් කරන යේසුස් වහන්සේට පිළිකුල් දෙයක් තමයි මේ නිකොලයිතයන් කෙරුවේ. ඔවුන්ගේ ඉගැන්වීම් අතර තව තිබුණ දෙයක් තමයි මේ ගැලවීම අනුග්‍රහය ආශ්‍රයෙන් අපට ලැබෙන දෙයක් මිසක් මේ මිත්‍යා දෘෂ්ටික දේවස්ථානවලට ගිහිල්ලා ඒ ආහාර ඒ වගේම ඒ චාරිත්‍ර වාරිත්‍ර කෙරුවට හෝ අපේ ශාරීරික ක්‍රියාවන් අපේ ආත්මයට බලපාන්නේ නැහැ කියන ඉගැන්වීම. ඒ කියන්නේ ශරීරයෙන් මොන පාපේ කෙරුවත් ඒක පාපයක් නොවේ. මොකද ගැලවීම දෙවියන් වහන්සේ දීලා තියෙන නිසාය කියන මේ වැරදි ඉගැන්වීම තමයි ඔවුන් අරගෙන ගියේ. ඒ පළවෙනි තර්කයට එහෙම නැත්නම් ෆස්ට් ආගියුමන්ට් එකට අනුව අපි දැන් බලමු ඊළඟ ආගියුමන්ට් එකේ මොනවද තියෙන්නේ කියලා. මේ දෙවන තර්කයෙන් ප්‍රකාශ කරන්නේ පූජක අධිකාරිය වැරදි විදියට භාවිතා කිරීම පිළිබඳ මතයක්. එහෙම නැත්නම්
The Abusive Church Hierarchy View. මේ තර්කයද බොහෝ නිකායන් අතර ප්‍රසිද්ධ තර්කයක්. මෙතනදි කරන්නේ මේ නිකොලයිටන්ස්ලා එහෙම නැත්නම් නිකොලයිතයන් කියන පදය කොහොමද ආරම්භ වුනේ? ග්‍රීක පදයේ මුලට ගිහිල්ලා බලනවා මේ නිකොලයිටන් කියන පදය කොහොමද හැදුනේ කියලා. මේ නිකොලයිටන් කියන ග්‍රීක පදය හැදිලා තියෙන්නේ තවත් ග්‍රීක පද දෙකකින්. නිකාවෝ සහ ලාවොස් කියන පද දෙක ඇසුරෙන් තමයි. මේ නිකාවෝ කියන පදයේ තේරුම ඉංග්‍රීසි වලින් to conquer ඒ කියන්නේ යටත් කර ගැනීම. එහෙම නැත්නම් to rule over ඒ කියන්නේ පාලනය කිරීම. එතකොට මේ ලාවොස් කියන පදයේ තේරුම the people ඒ කියන්නේ සෙනග ජනතාව. එහෙම නැත්නම් the laity ඒ කියන්නේ ගිහියන්. මේ ඔක්කොම එකතු කරුවම අපිට තේරුම් යනවා මේ නිකොලයිටන්ස්ලා කියලා කියන්නේ ගිහියන්ව එහෙම නැත්නම් ඇදිලිවන්තයන්ව පාලනය කරන්න යටත් කරන්න උත්සාහ දරන පූජක කණ්ඩායමක්. ආත්මික තලය තුල ඔවුන්ට තිබෙන බලය යොදවමින් අනවශ්‍ය ලෙස ඒ බලය පාවිච්චි කරන්නටත් ඒ මනුෂ්‍යයන්ව යටත් කරගන්නටත් සිටින කණ්ඩායමක් බවයි මේ පදවලින් ඔප්පු වෙන්නේ. මේ තාකයට අනුව ඔවුන් අර මිත්‍යා දෘෂ්ටික සම්මුතිවාදීන් නොවේ. නමුත් මොවුන්ට වෙලා තියෙන මොවුන් බලයට කෑදරයි ඒ වගේම සෙනග පාලනය කිරීමට මොවුන් තුළ තියෙන පෙළඹවීම තමයි මේ තර්කයට අනුව කතා කරන්නේ. ඒ කෙසේ වෙතත් අද කාලෙත් අපිට පේනවා මෙවැනි පුද්ගලයෝ සභාවලට රිංගලා මනුෂ්‍යයන්ව අනවශ්‍ය ලෙස පාලනය කරමින් පීඩාවට ලක් කරන පිරිසක් ලෙස අද නවීන යුගයේත් අපිට දකින්නට පුළුවන් වෙනවා. මෙවැනි පාලනය කිරීමත් තුළදී ඇතිවෙන්නේ දිව්‍යන් වහන්සේත් මනුෂ්‍යත් අතර තියෙන සම්බන්ධය අයින් කරලා පූජකයන් තුළින් පමණක් දිව්‍යන් වහන්සේට යා හැකි බව ඔප්පු කිරීමයි. ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදි. අපි කාටත් දිව්‍යන් වහන්සේට කෙලින්ම කතා කරන්නට පුළුවන්. අපි කාටත් දිව්‍යන් වහන්සේට කෙලින් යාක්ෂා කරන්නට පුළුවන්. අපිට පාස්ටර් කෙනෙක්ව අවශ්‍ය වෙන්නේ ඔහුව ස්වාමීන් වහන්සේගේ දේව සේවයට ආලේප කරලා තියෙන නිසාත් ඔහුව කැප වෙලා සිටින නිසාත් මිසක් ඔහුට විතරක් දිව්‍යන් වහන්සේ සවන් දෙනවා කියන හේතුව නිසා නොවේ. නවීන නිකොලයිතයන්ගේ මෙවැනි බොරු ඉගැන්වීම් වලට අහු වෙන්නට එපා. පරිස්සම් වෙන්න. අපි දැන් තුන්වෙනි තර්කයට යමු. මේ තර්කය ඇවිල්ලා ඩීකන් නිකොලස් සමග තියෙන සම්බන්ධය ගැන තමයි කතා කරන්නේ. එහෙම නැත්නම් the connection to Deacon Nicholas. මුල් සභා පියවරුන් මෙතනින් අපි අදහස් කරන්නේ අපොස්තුලවරුන්ගෙන් පසු සියවස්වල ජීවත් වූ ඔර්තොඩොක්ස් ක්‍රිස්තියානි ලේඛකයන් සහ ඉතිහාසඥයන් ගැනයි. ඔවුන් පවා මේ නිකොලයිතයන්ගේ කණ්ඩායමේ වචනාර්ථයෙන් නිර්මාතෘවරයා කවුද කියා සොයා ගැනීමට උත්සාහ කෙරුවා. මේ අවස්ථාවේදී ඔර්තොඩොක්ස් ක්‍රිස්තියන්ස්ලා කිව්වම ඕගොල්ලෝ සමහරක් කලකට බලයි මේ පදේ තේරුම මොකක්ද කියලා. ඔර්තොඩොක්ස් කියන ග්‍රීක පදේ හැදලා තියෙන වචන දෙකකින් ඕර්තෝ සහ ඩොක්සා. එතකොට මේ ඕර්තෝ කියලා කියන්නේ straight, right, එහෙම නැත්නම් correct. සිංහලෙන් අපි ගත්තොත් ඍජු, හරි, ඕ නිවැරදි යන අර්ථය. ඩොක්සා කියන පදේ අපි ගත්තොත් ඒකේ තේරුම belief, teaching or praise කියන අර්ථය. අපි සිංහලෙන් ගත්තොත් විශ්වාසය, ඉගැන්වීම, එහෙම නැත්නම් ප්‍රශංසා කිරීම යන අර්ථය අපිට ගන්න පුළුවන්. මේ ග්‍රීක පද දෙකෙන් හැදෙන ඔර්තොඩොක්ස් කියන පදයේ තේරුම මොකක්ද කියලා අපිට බලන්න පුළුවන් වෙනවා. එතනින් අදහස් වෙනවා නිවැරදි විශ්වාසය, එහෙම නැත්නම් නිවැරදි ඉගැන්වීම යන අර්ථය. හැබැයි නිවැරදි එහෙම නැත්නම් ඔර්තොඩොක්ස් කියලා ලේබල් ගහගෙන තිබෙන හැමදේම නිවැරදි නැති බවත් ඒවා මේ ඔර්තොඩොක්ස් කියන පදේ තේරුමවත් ගෙනත් දෙන්නේ නැති ඒවා බවත් ඔබ හිතේ තබා ගන්න. ඉරනේස් සහ හිපොලයිටස් වැනි ඔර්තොඩොක්ස් මුල් සභා ඉතිහාසයෙන් කියා සිටියේ මේ නිකොලයිතයන්ගේ කණ්ඩායම ආරම්භ කරන්නට ඇත්තේ ඇන්ටියෝකේ නික්ලස් විසින්ම තමයි කියන කරුණ. එතකොට කාටද මේ ඇන්ටියෝකේ නික්ලස් කියලා කියන්නේ? අපට ක්‍රියාපොතේ 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තියේදී පේනවා ඩීකන්ස්ලා 7 දෙනෙක්ව තෝරගත්ත බව. ඩීකන්ස්ලා කියන්නේ
උපස්ථායකෙන්. මේ තෝරාගත්තව 7 දෙනා අතර ඇන්ටියෝකේ නික්ලස් නම් අන්‍ය ජාතික යුදෙව් ආගමට හැරුණු ඉන්පසුව ක්‍රිස්තුස් වහන්සේව තෝරාගත්තා වූ පුද්ගලයෙකු සිටිනවා. මෙතන තර්කය වෙලා තිබෙන්නේ මොහු පසු කාලයේදී ක්‍රිස්තුස් වහන්සේගෙන් ඈත් වෙලා වෙනම ඇදහිල්ලකට ගියාද කියන කරුණයි. සමහර මුල් ග්‍රන්ථවලට අනුව නම් ඔහු එවැනි ආකාරයේ දෙයක් කරපු කෙනෙක්. ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට් වැනි අනිකුත් සභාපියවරුන් මේ නික්ලස්ව ආරක්ෂා කෙරුවා. ඔවුන් තර්ක කෙරුවේ ඔහු ශුද්ධ ජීවිතයක් ගත කර බවත්, නමුත් මාංශය වෙන්කර සැලකීම පිළිබඳව ඔහු කරපු ප්‍රකාශය ඔහුගේ අනුගාමිකයන් විසින් සම්පූර්ණයෙන්ම වරදවා වටහාගෙන එය විකෘති කර ලිංගික පාප කිරීමට එය සාධාරණීකරණය කිරීමක් බවයි ඔවුන් ප්‍රකාශ කෙරුවේ. ඒ කියන්නේ මේ නික්ලස් ඇවිල්ලා ශුද්ධ චරිතයක් ගත කෙරුවා, නමුත් ඔහුගේ යම් කිසි ප්‍රකාශයක් ඔහුගේ අනුගාමිකයන් විසින් පසුව පව් කරන්නට සාධාරණීකරණය කෙරුවා කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ. අපි මෙතෙක් කතා කරුවා වූ තර්කවලින් මොන තර්කය හරි වුණත් මොන තර්කය වැරදි වුණත් අපිට එක දෙයක් පැහැදිලි. ක්‍රිස්තුස් වහන්සේගේ විරුද්ධත්වය මේ නිකොලයිතවරුන්ට තිබීම. එයින් අපට පැහැදිලි වෙනවා දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරිපිට මේ කණ්ඩායමට තිබෙන පිළිකුල. අපි දැන් නිකොලයිතවරුන් ගැන ගොඩාක් ගැඹුරින් කතා කරුවා. රජයේ ක්‍රියාකාරකම් වලට හිස නැමීම ප්‍රතික්ෂේප කිරීමම ෂණිකව මරණය ගැන දෙන තීරණයක් ලබන නගරයක ජීවත්වීම ගැන පොඩ්ඩක් කල්පනා කර බලන්න. මෙම දැඩි පීඩනය මාධ්‍යයේ සභාව තුළ අභිරහස් කණ්ඩායමක් මතු වුණා. ඔවුන්ව අපි නිකොලයිතවරුන් ලෙස හැඳින්වුවා. ඔවුන් විසින් කිතුණුවන්ට ලෞකිකව මිදීමේ මාර්ගයක් ඉදිරිපත් කෙරුවා. ඒවා තමයි මිත්‍යා දෘෂ්ටික සංස්කෘතිය සමග මිශ්‍රවීම, පිළිමවලට පුදන ලද ආහාර අනුභව කිරීම, රෝම මරණ දඬුවෙන් වැළකෙන්න නම් මෙවැනි නවාකාරයට ජීවත් වන කිතුණුවන් වීම අවශ්‍ය බව ඔවුන් ඉදිරිපත් කෙරුවා. ඒ කෙසේ වෙතත් එළිදරව් පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේදී යේසුස් වහන්සේ විසින් භයානක ඒ වගේම ඍජු අවසාන නිවේදනයක් නිකුත් කරනවා. මේ නිකොලයිතයන්ගේ ක්‍රියාකලාප දෙස බලමින් ඒවා ඉවසමින් සිටින පර්ගමොන් සභාව දෙස යේසුස් වහන්සේ බලමින් කියනවා, එබැවින් පසුතැවිලි වන්න, එසේ නොවුනොත් මම ඉක්මනින් ඔබ වෙතට පැමිණ මාගේ මුඛයේ කඩුවෙන් ඔවුන්ට විරුද්ධව සටන් කරන්නෙමි කියලා. මුල් ග්‍රීක ව්‍යාකරණ දෙස බලනකොට උන්වහන්සේ මෙතන විශිෂ්ට දෙයක් කරනවා. උන්වහන්සේගේ ෆෝකස් එක යන්නේ ඔබ කියලා, නමුත් ඔබ කියන්නේ බහු වචනයෙන් භාවිතා වෙනවා මුල් ග්‍රීක ව්‍යාකරණ වලට අනුව. ඒ කියන්නේ මුළු සභාවටමයි උන්වහන්සේ කියන්නේ පසුතැවිලි වෙන්න කියලා. ඊට පස්සේ උන්වහන්සේගේ අවධානය උන්වහන්සේ යොමු කරන්නේ ඔවුන් කියන පදයට. ඔවුන් කියලා උන්වහන්සේ මෙතන අදහස් කරන්නේ නිකොලයිතවරුන්ගේ බොරු ගුරුවරුන්ටයි. මුළු සභාවටම පසුතැවිලි වෙන්න කියන්නේ ඔවුන් මේ බොරු ඉගැන්වීම් ඉවසන නිසායි. නමුත් උන්වහන්සේ සටන් කරනවා කියන්නේ මේ නිකොලයිතයන්ට විරුද්ධව, මේ බොරු ගුරුවරුන්ට විරුද්ධව. අධිරාජ්‍යයට නමස්කාර කරන්නට විරුද්ධ වෙන ඕනෑම කිතුණෙක්ව මරන්නට ආණ්ඩුකාරවරයාට බලය තිබුණා. අපි එදා මේ පැවතුණු නීතිය ගැන ඉගෙන ගත්තේ ඊයුස් ග්ලැඩියයි යනුවෙනුයි. මෙහි අර්ථය කඩුව භාවිතා කිරීමට ආණ්ඩුකාරවරයාට තියෙන අයිතිය. නමුත් මේ රෝම කඩුවට බය වුණ කිතුණන් ඉදිරියේ යේසුස් වහන්සේ මේ රෝම කඩුවේ බලය බිමටම සමතලා කරනවා. උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ ආණ්ඩුකාරවරයාගේ මේ තිබෙන භෞතික කඩුවට බය වෙන්න එපා. මම තමයි අවසාන විනිශ්චය දෙන්නේ. ඒ අවසාන විනිශ්චය දෙන ආයුධය තියෙන්නේ මා ළඟ යනුවෙනි උන්වහන්සේ මෙතන අදහස් කරන්නේ. උන්වහන්සේ මේ ප්‍රකාශ කරන කඩුව උන්වහන්සේගේ අතේ තියෙන කඩුවක් නොවේ. උන්වහන්සේගේ මුඛයේ කඩුවයි. ඒ කියන්නේ උන්වහන්සේගේ වචනේ බලය ලෝකෙ මැව්වෙත් වචනයෙන්. ඒ වගේම
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචනයට තිබෙන බලය තමයි උන්වහන්සේ මෙතන පෙන්වුම් කරන්නේ. මෙතන භාවිතා වෙන ග්‍රීක පදය තමයි රෝම් ෆයර් කියන පදය. මෙහි අර්ථය දැවැන්ත ඒ වගේම දෙපැත්ත කැපෙන සටන් අවියක් යනුවෙනුයි. මේ කඩුව යේසුස් වහන්සේගේ මුඛෙන් එන නිසා කිසි ආකාරයෙන්වත් වෙනස් නොවන දෙවියන් වහන්සේගේ මුඛයෙන්ම එන දේව වචනය ලෙස අපට සලකන්නට පුළුවන්. දේව වචනයට ඇත්තේ ආණ්ඩුකාරවරයාගේ බලෙන් ඔබට ගිය අසීමිත බලයක්. යේසුස් වහන්සේගේම වචනයෙන් උන්වහන්සේ ප්‍රකාශ කරනවා යොහන් පොතේ 14:6 මාර්ගයද සත්‍යද ජීවනයද මමය කියලා. එතකොට අපිට පේනවා යේසුස් වහන්සේ සත්‍ය කතා කරන තැනන් වහන්සේ. උන්වහන්සේගේ වචනේ බොරුව නැහැ. මේ කඩුවේ විනාශයට වඩා ඔබට ගිය ආත්මික විනාශයක තීන්දුව දෙන්නට උන්වහන්සේගේ වචනයට බලය තියෙනවා. ඒ නිසා මේ කඩුවෙන් ශාරීරික භෞතිකව වෙන් වුණාට ආත්මයේ බලය ඇත්තේ උන්වහන්සේටයි. මේ කඩුවේ බලය ඇති ඒ ආණ්ඩුකාරවරයාගේ ජීවිතයේ බලයද ඇත්තේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතේ. උන්වහන්සේට විනිශ්චය දෙන්නට ඔහුට මෙන් විශාල හමුදාවක් අවශ්‍ය නැහැ. උන්වහන්සේගේ වචනය විතරක් ඇති. උන්වහන්සේ සත්‍ය නිසා යේසුස් වහන්සේ තුල බොරුව නැහැ, වංචාව නැහැ. ඒ වගේම උන්වහන්සේගේ සත්‍ය වචන ඉදිරියේ මිත්‍යාව බිඳ වැටෙනවා. 17 වෙනි වගන්තියේදී උන්වහන්සේ කියනවා ආත්මයන්න් වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජය ගන්නාට නම් සැඟවී තිබෙන මන්නාවලින් දෙන්නෙමි, ලබන්නා මිස වෙන කිසිවෙක් නොදන්න අලුත් නාමයක් ලියා තිබෙන සුදු ගලක්ද ඔහුට දෙන්නෙමි කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ආත්මයන්න් වහන්සේ සභාවලට කියන වගනම් කන් ඇත්තේ අසාවා කියන මේ වගන්තිය උන්වහන්සේ මේ ලිපි 7ෙම ප්‍රකාශ කිරීම විශේෂත්වයක්. එක සභාවකට නොවේ උන්වහන්සේ බහුවචනයෙන් කතා කරන්නේ සභාවලට. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ මේ හැමදේම සභාවලට මිසක් සභාවකට නොවේ. මේ 17 වෙනි වගන්තිය තුළ සැඟවුණු අර්ථ 3ක් තියෙනවා. මේ 17 වෙනි පදය තේරුම් ගැනීමට නම් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් වලට පටහැනිව යන නිකොලායිතෙන්ව ප්‍රතික්ෂේප කරන උන්වහන්සේගේ සෙනගට උන්වහන්සේ ලබා දෙන විපාක 3 ගැන අපට සලකා බැලිය යුතුමයි. 1. සැඟවුණු මන්නා. උන්වහන්සේ සැඟවුණු මන්නා ගැන කතා කරනවා. ඇයි මේ පර්ගමොන් සභාවට මන්නා දෙනවා කියන්නේ? උන්වහන්සේව පිළිගන්න මේ නිකොලායිතයන්ගේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරන උන්වහන්සේගේ සෙනගට. අපි ඉගෙන ගත්තා වෙළඳ පුරුදු වෙලා හිටියේ ඒ මස් වර්ග ආහාර පාන මේ මිත්‍යා දෘෂ්ටික දෙවි දේවතාවන්ට ඔවුන්ගේ දේව මාලිගාවලට ගිහින් පුද කරලා ඊට පස්සේ විකුණන්නටයි. එතකොට සියලු දෙනාටම අනුභව කරන්නට වෙන්නේ මේ රූපවලට පූජා කරපු කෑමයි. නමුත් නිකොලායිතයින් ඔවුන්ගේ ආත්මය විකුණුවා. ඔවුන් මෙවැනි ක්‍රියා අනුමත කෙරුවා. මන්නා යනු ඊශ්‍රායල් සෙනග කාන්තාරයේ ගත කරපු කාලයේදී ඔවුන්ව පෝෂණය කළ ස්වර්ගයෙන් ලැබුණු ආශ්චර්යමත් රොටිවලටයි. යුදෙව් සම්ප්‍රදායට අනුව පළමු දේව මාලිගාව විනාශ වුණාට පසුව අනාගත වතුරු යෙරමියා මේ මන්නා රන් භාජනය අඩංගු ගිවිසුම් පෙට්ටිය රැගෙන ගිහින් නෙබෝ කන්දේ ගුහාවක සංගවා තැබුවා. ඒ එක්කම මෙසායා එම නැත්නම් ගැලුම්කාරයා පැමිණි විට මෙම සැඟවුණු මන්නා නැවත එළියට ගන්න බව තමයි මේ සම්ප්‍රදායෙන් ප්‍රකාශ වෙන්නේ. එහෙම නැත්නම් ඔවුන් විශ්වාස කරන්නේ. යේසුස් වහන්සේ යොහන් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 51 වෙනි වගන්තියේදී කියනවා ස්වර්ගයෙන් බැස ආවා වූ ජීවනදායක ආහාරය මමයි කියලා කියනවා. යමෙක් මේ ආහාරය ගත්තොත් ඔහුට සදාකාලික ජීවනය ලැබෙනවා කියලාත් උන්වහන්සේ ප්‍රකාශ කරනවා. යුදා මනසක් තියෙන කෙනෙකුට මේ යේසුස් වහන්සේ කෙරුවා ප්‍රකාශයෙන් හැඟී යන්නේ උන්වහන්සේ මෙසායා එහෙම නැත්නම් ගැලුම්කාරයා බවයි. නිකොලායිතවරුන් පිළිමවලට පූජා කරපු
මේ දූෂිත ආහාර මිනිසුන්ට ගන්නට යෝජනා කෙරුවට මේ සැඟවුණු මන්නාවෙන් උන්වහන්සේ යෝජනා කරන්නේ දූෂිත නොවුණු ආත්මික සදාකාලික පෝෂණයක් උන්වහන්සේ ඔවුන්ට දෙනවා කියලා. ඒ කියන්නේ සදාකාලික ජීවනය. 2 ස්වාමීන් වහන්සේ කියනවා සුදු ගලක් දෙනවා කියලා. පුරාණ ග්‍රීක රෝම ලෝකයේ මේ සුදු ගල ආශ්‍රිතව ගෙතුණු භාවිතාවන් 3ක් තිබුණා. මේ භාවිතාවන් 3ම පර්ගමොන් සභාව විසින් කෙලින්ම හඳුනා ගන්නා භාවිතාවන් 3ක්. මේ සුදු ගලට ඔවුන් භාවිතා කරපු ග්‍රීක පදය තමයි සෙෆොස් ලියුක් කියන පදය. පුරාණ අධිකරණවල ඡන්ද දීමේ ක්‍රමයක් තිබුණා. කෙනෙකු නිවැරදි නම් ඔහු වෙනුවෙන් ඡන්ද දීමට භාවිතා කෙරුවේ සුදු ගලක්. කෙනෙකු වැරදි කරුණන් ඔහු වෙනුවෙන් වැරදිකරු බවට ඡන්ද දීමට භාවිතා කෙරුවේ කළු ගලක්. එතකොට කෙනෙකුගේ අතේ සුදු ගලක් තිබෙනවා නම් එයින් අදහස් වෙන්නේ ඒ කෙනා නිර්දෝෂ බව, ඒ කෙනා නිවැරදි බව. මේ යේසුස් වහන්සේ දෙන පණිවිඩය තමයි රෝම අධිරාජ්‍ය ඔවුන්ට මරණ දඬුවම නියම කළත් දෙවියන් වහන්සේගේ ස්වර්ගීය අධිකරණ ඉදිරියේ ඔවුන් නිර්දෝෂී බව යේසුස් වහන්සේ ඔවුන්ට පොරොන්දු වෙනවා. තවත් කාරණාවක් තමයි මේ සුදු ගලක් භාවිතා කෙරුවා ඇතුල් වීමේ ටිකට් පතක් ලෙස. ඒට අපි ටෙස්සෙරා කියලාත් කියනවා. මහජන භෝජන සංග්‍රහ උත්සව සහ ක්‍රීඩා සඳහා ප්‍රවේශ පත්‍ර ලෙසද සුදුගල් භාවිතා කෙරුවා. යේසුස් වහන්සේ මේ සුදුගලක් ගැන කතා කරනකොට පර්ගමොන් සභාවේ සිටිය හැමෝටම මේ කරුණු තුන මනසට යනවා. යේසුස් වහන්සේ සභාවට පවසන්නේ ඔවුන්ට ස්වර්ග රාජ්‍යයේ අවසාන මෙසියානු භෝජන සංග්‍රහයට ආරාධනා කර ඇති බවයි. මේ සුදුගල භාවිතා කරපු අවසානයේම නැත්නම් තුන්වෙනි කාරණාව තමයි ජයග්‍රහණයේ ඇමුලට් එකක් හැටියට. ක්‍රීඩා ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ස්ථිර ජයග්‍රහණයේ කුසලානයක් ලෙස ඔවුන්ගේ නම කොටා ඇති සුදු ගලක් ඔවුන්ට ලබා දුන්නා. එතකොට යේසුස් වහන්සේ මෙතන මොකද්ද සභාවට කියන්නේ? උන්වහන්සේ සමග රැඳී සිටින උන්වහන්සේව විශ්වාස කරන අවසාන මොහොත දක්වා උන්වහන්සේ සමග සිටින ඒ සියලු දෙනාම ජයග්‍රාහකයෝ. ඔවුන් උන්වහන්සේ පරාජිතයන් බවට පත් කරන්නේ නැහැ කියන කරුණ තමයි උන්වහන්සේ පොරොන්දු වෙන්නේ. අපි මේ පාඨය නිකන් කියවගෙන ගියාට මේ සුදු ගලේ අර්ථය මොකක්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඔබට වැටෙන්නට ඕනේ මේ මොහොතේදී ඒ සුදු ගලෙන් යේසුස් වහන්සේ අදහස් කරුවේ මොකක්ද කියලා. මොකද ඒ කාලේ හිටිය මිනිසයන්ට එය 아무තු දෙයක් නොවේ. එහි භාවිතාව ඕන් මනාව දැන සිටි නිසා. තුන්වෙනි කරුණ 17 වෙනි පරිච්ඡේදයේදී අපි තේරුම් ගත යුතු මේ නමක් ගැන උන්වහන්සේ කතා කරනවා. පුරාණ කාලයේදී නමක් කියන්නේ මේ ලේබලයක් පමණක් නොවේ. එය පුද්ගලයෙකුගේ චරිතය, ඉරනම සහ අනන්‍යතාවය නිර්වචනය කරන දෙයක් බවටයි පත් වෙලා තිබුණේ. අපිට මෙතන රහස් අනන්‍යතාවයක් දකින්නට ලැබෙනවා. ලබන්නා පමණක් දන්නා නමක් යේසුස් වහන්සේ ඔවුන්ට පොරොන්දු වෙනවා. රෝම අධිරාජ්‍ය කාලයේදී මිනිසුන් සියලු වර්ගවල මිත්‍යා දෘෂ්ටික දෙවිවරුන්ට නමස්කාර කළා. ඒ කාලයේදී ජනප්‍රිය වෙලාම තිබුණ විශ්වාසයක් තමයි ඔබ දෙවියන්ගේ රහස් නාමය සොයාගත්තොත් එය ඔබට සිතූ දේවල් ලබාගත හැකි දොරටුවක් විවෘත කර ගැනීමක් ලෙස තමයි සැලකුවේ. සරලව තේරුම් කරලා දුන්නොත් ඒ රහස් නාමය ඔබ දැනගන්නා දෙවියන්ව ඔබට පාලනය කරන්නටත් ඔබට ඕනෑ විදිහට හසුරවන්නටත් පුළුවන් බව තමයි ඒ කාලේ ඔවුන්ගේ විශ්වාසය ලෙස තිබුණේ. යේසුස් වහන්සේ මෙතනදී කරන්නේ මේ විශ්වාසය අනිත් පැත්තට හරවනවා. උන්වහන්සේ මෙතනින් අදහස් කරන්නේ ලෝකයට තේරුම් ගන්නට බැරි ඇදහිලිවන්තයත් ක්‍රිස්තුස් වහන්සේත් අතර පමණක් තිබෙන නොබින්දිය හැකි සුවිශේෂී ඒ වගේම සමීප සම්බන්ධතාවයක් ගැන තමයි. මේ පර්ගමොන් සභාවට ලියපු ලිපිය අධ්‍යයනය කරපු ඔබට මේ වෙනකොට තේරුම් යන්නට ඕනේ ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ සභාවට කොච්චර ආදරේද. ඒ වගේම උන්වහන්සේ මේ වංචාකාරයන්ගෙන්, මුලාකාරයන්ගෙන්, බොරු ගුරුවරුන්ගෙන්, බොරු ප්‍රොපේතවරුන්ගෙන් උන්වහන්සේගේ සභාව ආරක්ෂා කරන්නට යේසුස් වහන්සේ කොච්චර කැප වෙනවද කියලා. අපි මේ පර්ගමොන් සභාවට ලියපු ලිපිය තුනක ගොඩාක් දේවල් කතා කරුවා. එතකොට මේ දේවල් ඔබට යම් කිසි ආකාරයක ආශිර්වාදයක් වුණා නම්, මේ දැනුම ඔබට වැදගත් වුණා නම් මේ වීඩියෝ එක අන් අය සමග ෂෙයා කරන්න,
ලයිකයක් දාන්න. ගොඩාක් මහන්සියක් දැරුවා මේ වීඩියෝ එකත් ඔබට ගේන්නට. සති ගාණක් ගොඩාක් මහන්සි වුණා. ඉතින් ඔබ දක්වන දායකත්වයට ස්තුතියි. ඔබ දෙන ආශිර්වාදයට ඔබගේ යාක්ෂාවට ස්තුතියි. ඒ වගේම ඔබ මේ වීඩියෝ එක බලන්නට ගත කෙරුවා වූ කාලයට ගොඩාක් ස්තුතියි. ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය, උන්වහන්සේගේම ආරක්ෂාව නොකඩවා ලැබේවා. ඔබ සැමට ජේසු පිහිටයි.